මේ කවිය ලියන්න ලේසි නෑ කියලා කියනවා. නමුත් ඒක ලියනවා කියන්නේ. ඔන්න ඔය පද හතරේ අරුත කාට හරි ලියන්න පුළුවන් නම් ඔහුට බුලත් තෙප්පුවට අත තියන්න පුළුවන් කියලා කියනවා. බුලත් තෙප්පුවට අත තියන්න පුළුවන් කියලා කියනවා. ලියන්න බැරි නම් බුලත් තෙප්පුවට අත තියන්න බෑ කියලා කියනවා. ලියන්න බැරි. පළමුව මේ කප නසන කාලෙදි බුලත් තිබුණේ සකි කොහෙද කියන්. දෙවනුව මහසම්මත රජවලියට බුලත් ගෙනාවේ කවුරු කියන්. පත්තිනි පාළඟ කුමරුට දුන්දා බුලත් බෙදුවේ කවුරු කියන්. මෙතුම් පදේ තෝරාලාදී මිස බුලත් තෙප්පුවට අත නොතියන්. මොන පිළිතුරු කවිය කවුරු හරි අරගෙන එනවනම් අරගෙන ආයුතු වෙන්නේ කොහෙද සහ කවුද කියන එක වෙයි. දීර්ඝ දේශනාවක් කරන්න වෙනවා අහපු ප්‍රශ්නයට. පත්තිනි පාළඟ කුමරුට දුන් දාණය සූත්‍රය කුමක්ද? උතුමාණනි, එහි සැඟ වූ අර්ථය කියා දෙන්න. පත්තිනි පාළඟ කුමරුට දුන් දාණය සූත්‍රයක් නෙවෙයි මේක. කල්පාන්ත සහ කල්ප මධ්‍ය කල්පෙහි ආරම්භය එන කවියක්. කල්පාන්තය කල්පෙහි මධ්‍ය කල්පෙහි මුල එන කවියක් වෙනවා මේ කවිය. පත්තිනි පාළඟ කුමරුට දුන් දාණය තියෙන සූත්‍රය කුමක්ද? මේ සූත්‍රයක් නොවන කවියක්. කවියේ මුල් කොටස අහගන්න කියලා කියනවා. පළමුව මේ කප නසන කාලෙදි බුලත් තිබුණේ සකි කොහෙද කියන්. කල්පයක ආරම්භයේද මධ්‍යයේද කල්පාන්තයේද මේ කපනැසීම කියන කොටස සිද්ධ වෙනවා. යම් හේකින් කල්පෙහි ආරම්භයේ කපනැසුවොත් ඒ කල්පය අවසන් කරගන්න වෙන්නේ නැති වෙනවා. ඒකින්ද කපනසන්න ඉඩ නොදෙන යම් ධර්මතාවයක් කල්පයට පිටින් පවතින. මහා රත්න ප්‍රතිමණ්ඩිත කල්පයට පිටින් පවතිනවා කල්පය නසන්න දෙන්නේ නැති හේතු වගේක්. ඒ හේතු ටික පැහැදිලි කරලා දෙන්න සූදානම් වෙන දීර්ඝ දේශනාවක් වෙනවා. ඔව්. හරි. ප්‍රශ්නය අහලා තියෙන්නේ පත්තිනි පාළඟ කුමරුට දුන් දාණය ගැන. මේ කවියේ තුන්වෙනි පදේ වෙන. මේ කවියේ තුන්වෙනි පදේ වෙන. ඔය අහලා තියෙන්නේ. පළවෙනි පදය පළමුව මේ කප නසන කාලෙදි බුලත් තිබුණේ සකි කොහෙද කියන්. මේ මහා භද්‍ර කල්පය ආරම්භ වෙනවත් එක්කම කල්පය නසන්න ලෑස්ති වෙන. ඕනෑම මහා රත්න ප්‍රතිමණ්ඩිත රත්න කේතු ඕනෑම කල්පයක් ආරම්භ වෙනවත් එක්කම කල්පය නසන්න ලෑස්ති වෙන. ඒකයි මේ කවියේ මුල සඳහන් වෙන්නේ. ගැඹුරු තේරුම් ගැනීමට ඉතාමත් අපහසු. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා සිතාගත නොහැකි ආකාරයෙන් සැඟවිච්ච කවියක් වෙනවා මේක. පළමුව මේ කප නසන කාලෙදි බුලත් තිබුණේ සකි කොහෙද කියන්. ඒක තමයි කවියේ මුල. මුල ඉස්සෙල්ලා මම පැහැදිලි කරන්නම් කියලා කියන්නේ. මහා කල්පයේ මැද අග මුල කුමන ස්ථානයකින් කල්පය නසන්න ලෑස්ති වුණත් නැවත ධර්මයේ ස්ථාපනය දී යුතු වෙනවා. ධර්මය නැත්තම් කල්පය ඉතුරු වෙන්නේ නැති වෙනවා. මේ මහා භද්‍ර කල්පය ඉතුරු වෙන්න නම් අනිවාර්යෙන් ධර්මයේ තිබිය යුතුයි. ධර්මය නැති නිසා කප නැසෙනවා කියලා කියනවා. ධර්මය ඇති නිසා කප පවතිනවා කියලා කියනවා. ධර්මය නැති නිසා කප නැසෙනවා කියලා කියනවා. ධර්මය පවතින නිසා කප ඉදිරියට යනවා කියලා කියනවා. කල්පය ඉදිරියට ගමන් කරනවා. අවසන් වෙන තෙක්ම ගමන් කරනවා. පළමුවද මධ්‍යෙහිද කල්පාන්තයේද මේ කල්පය නසන්න කෙනෙක් එනවා කියලා කියන ලෝකෙට. යම් බුදුවරෙක් මෙන්න මෙවන් කල්පයකදී ඔබ බුදු වෙනවා කියලා කියනවා. සාරිපුත්‍රට දේශනා කරනවා ඔබ මහා රත්න ප්‍රතිමණ්ඩිත නම් කල්පයක පත්ම ප්‍රභා නමින් බුදු වෙනවා කියලා කියනවා. ඔබ අවසන් බුදුවරයා ලෙස පෙන්වන මහා භද්‍ර කල්පයේ අවසන් බුදුවරයා ආකාරයට මහා රත්න ප්‍රතිමණ්ඩිත කල්පයේ අවසන් බුදුවරයා ආකාරයට පහළ වෙන්නේ සාරිපුත්‍ර ඔබ කියලා කියන නම පත්ම ප්‍රභා කියලා කියනවා.
එතකොට ඒ කල්පාන්තය තුල උනත් කප නැසෙන තැනක් කල්පේ මුල උනත් නැසෙන්න කප ලෑස්ති වෙනවත් එක්කම තියෙනවා කියලා කියන බුලත් වගේක්. සංගවල බුලත් වගේක් තියෙනවා කියලා කියනවා. ඒක ටක් ගාලා අරන් ආයුතුයි කියන බුලත් වගේ. පළමුව මේ කප නසනා කාලෙදී බුලත් තිබුණේ සකි කොහෙද කියන්. ඔන්න දැන් කුතුහලයක්. කියන දේ ඒ තරම් තේරුමක් ඇත්තෙත් නැහැ. දැන් යන්තම් වගේ ගෑවිගෙන යනවා කල්පයක් නසන වෙලාවට බුලත් තියෙන්නේ කොහෙද කියලා හොයාගත යුතුයි කියලා. බුලත් තියෙන්නේ කොහෙද? ඒ කියන්නේ බුලත් පත ගෙනල්ලා තිබුවෙන් පස්සේ ඕන කෙනෙකුට කන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ඒ බුලත් තියෙන හෙප්පුවට අත තියන්න බෑ කියලා කියනවා. ඒ බුලත් තියෙන හෙප්පුවට අත තියන්න බෑ. කල්පය නැසෙන්න ලෑස්ති තියෙන්නේ. ජීවය අවසන් වෙන්න ලෑස්ති තියෙන්නේ. එක්කෝ ශීරපතය, එක්කෝ චක්‍රාවාටය, එක්කෝ මන්දාකිනිය නැසෙන්න ලෑස්ති. නැසෙන්න කලින් ආරක්ෂා කර ගැනීම සඳහා රැගෙන ආයුතුයි කියලා කියනවා බුලත් වගේක්. රැගෙන ආයුතුයි කියලා කියන බුලත් වගේ. මම මේ කතාව මෙහෙර ගේනවද? මේ රස කතාව ඕනෑම කල්පයක පළමුව නසන්න ලෑස්ති වෙන වෙලාව තුලත් මෙතනත් මතුත් පවතින කතාවක් තමයි ඔයගලන්ට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ගේන වෙනවා. ඔයගලන් සියලු දෙනාම ස්ථානයට ගෙනල්ලා විස්තරය සම්පූර්ණ මෙහි තියලා ලිහලා පෙන්නනවා මේ කතාව. මේක කවියක් වෙනවා. පළමුව මේක අප නසන්න ආවෙත් මාර දිව්‍ය පුත්‍රයා කියලා කියන. මාර රජු කපනසන්න එන්නේ මාර රජුගේ. ඔහුට නසන්න ඉඩ දෙන්නේ නැති කතාවක් මේ පද හතර තුල ගැබ් වෙලා පවතින. කල්පය නසන්න දෙන්නේ නැහැ. මොන විදිහට දැඟලුවත් කල්පය නසන්න දෙන්නේ නැහැ. බුදුවරු 59ද පහළ වෙන්නේ එක නමකින් 20000ක්ද පහළ වෙන්නේ නැත්තම් එකම බුදුවරයෙක් පමණක්ද කල්පය තුල වැඩ වාසය කරන්නේ? එකම බුදුවරයෙක් පමණක්ද කල්පය තුල වැඩ වාසය කරන්නේ? ඒ හා සමාන බුදුවරු තව තවත් ඒ නමින්ම පහළ වෙවි යන එකක්ද තියෙන්නේ? කෙසේ වෙතත් මේ කතාව ඇතුළට ගිහිල්ලා තියෙන්නේ බුද්ධ ධර්මයේ වෙන. මේ කතාව ඇතුළට ගිහිල්ලා තියෙන්නේ තනිකරම බුද්ධ ධර්මයේ වෙන. පළමුව මේක අප නසනා කාලෙදී බුලත් තිබුණ සකි කොහෙද කියන්නේ. ඔන්න කෙනෙක් ඇවිල්ලා මේ කල්පය නසනවා කියලා කියනවා. කෙනෙක් ඇවිල්ලා කල්පය නසන වෙලාවේ බුලත් තිබුණේ කොහෙද කියලා කියන්න පුළුවන් හැකියාව තියෙනව නම් ඔහු මේ කල්පය ආරක්ෂා කරගන්නවා කියලා කියනවා. ඊට පස්සේ කවියේ දෙවනි පදය දෙවනුව මහසම්මත රජවලියට බුලත් ගෙනාවේ කොහෙද කියන්නේ. පළමුව මේක අප නසනා කාලෙදී බුලත් තිබුණ සකි කොහෙද කියන්නේ. දෙවනුව මහසම්මත රජවලියට බුලත් ගෙනාවේ කවුරු කියන්නේ. කවුදෝ බුලත් ගෙනල්ලා තියෙන්නේ. කප නසනවට බුලත් ගෙනල්ලා තියෙන්නේ. මේ කතාව ඕම අහගෙන යන් කියලා කියනවා. ඉස්සරහදී මනාලෙස ලිහලා පෙන්නන. මේ පැහැදිලි කරන්න නැත්නම් අර ලිහන්න තියෙන එක ඒක ලෙහෙසියෙන් ලිහන්න අමාරු නිසා තමයි මේ පද දෙක තාමත් පද දෙකක් විතරක් රැගෙන යන්නේ. පළමුව මේක අප නසනා කාලෙදී බුලත් තිබුණ සකි කොහෙද කියන්නේ. දෙවනුව මහසම්මත රජවරියට බුලත් ගෙනාවේ කවුරු කියන්නේ. පත්තිනි පාළඟ තුන්වෙනි පදය. පත්තිනි පාළඟ කුමරුට දුන්දා බුලත් බෙදුවේ කවුරු කියන්නේ. මෙතුම් පදේ තෝරාලා දී මිස බුලත් හෙප්පුවට අත නොතියන්න. බුලත් හෙප්පුවට අත තියන්න බෑ. මේ තුම් පදේ තෝරලා දෙන්න බැරි නම් තේරෙන්නේ නැත්තම් මේ බුලත් හෙප්පුවට අත තියන්න බෑ. සියලු දෙනා කන පිට ගහන කතාවක් කියන. ඉස්සරහදී මේ සියල්ල හරිගස්සගෙන මේ ලියන්න බලාපොරොත්තු. සියල්ල හරිගස්සලා ඉවරයි. ඒකින්ද ලියන්න ලෙහෙසි. මේ කවිය ලියන්න ලෙහෙසි නෑ කියලා කියනවා. නමුත් ලියනවා කියන්නේ. ඔන්න ඔය පද හතරේ අරුත කාට හරි ලියන්න පුළුවන් නම් ඔහුට බුලත් හෙප්පුවට අත තියන්න පුළුවන් කියලා කියනවා. බුලත් හෙප්පුවට අත තියන්න පුළුවන් කියලා කියනවා. ලියන්න බැරි නම් බුලත් හෙප්පුවට අත තියන්න බෑ කියලා කියනවා. ලියන්න බැරි. පළමුව මේ කප නසනා කාලෙදී බුලත් තිබුණේ සකි කොහෙද කියන්. දෙවනුව මහසම්මත රජවලියට බුලත් ගෙනාවේ කවුරු කියන්. පත්තිනි පාළඟ කුමරුට දුන්දා බුලත් බෙදුවේ කවුරු කියන්.
මෙතුම් පදේතෝ රාලාදී මිස බුලත් තෙප්පුවට අත නොතියන්. මොන පිළිතුරු කවිය කවුරු හරි අරගෙන එනවනම් අරගෙන ආයුතු වෙන්නේ කොහෙද සහ කවුද කියන එක වෙයි. කොහෙද සහ කවුද කියන එක තමයි අරගෙන ආයුතු වෙන්නේ. පළමුව මේ කප නසනා කාලෙදී බුලත් ගෙනාවේ නාගලොවෙන්. මොන පළවෙනි කවි පදයට පිළිතුරු කවි පදේ. පළවෙනි කවි පදයට පිළිතුරු කවි පදේ. පළවෙනි කවි පදය පළමුව මේ කප නසනා කාලෙදී බුලත් තිබුණේ සකි කොහෙද කියන්. බුලත් තිබුණේ සකි කොහෙද කියන්. පිළිතුරු කවියට එන්නේ පළමුව මේ කප නසනා කාලෙදී බුලත් තිබූයේ නාගලොවෙන්. බුලත් ගෙනාවේ නාගලොවෙන්. එහෙමයි තියෙන්නේ. බුලත් තිබුණෙත් නාගලොව වෙනවා. බුලත් ගෙනාවෙත් නාගලොවෙන් වෙනවා. කවුද ගෙනාවේ කියලා අහන. දෙවනුව මහ සම්මත රජවලියට බුලත් ගෙනාවේ නාග රජුන්. බුලත් ගෙනල්ලා තියන්නේ කවුද? නාග රජු. ගෙනල්ලා තියන්නේ කොහෙන්ද? නාගලොවේ. මොකද්ද සිද්ධ වෙන්න ලෑස්ති වෙන්නේ? කපනසෙන්න ලෑස්ති වෙනවා මහ සම්මතයෙන් රජ වෙන්න. සියලු දෙනා ලෑස්ති වෙනවා. මහ සම්මතයෙන් රජ වෙන්න සියලු දෙනා ලෑස්ති වෙන විට කපනසෙන්නත් ලෑස්ති වෙනවා කියලා කියනවා. මහ සම්මත රජවලියක් නිර්මාණය වෙලා පවතිනවා කියලා. මහ සම්මතය කියන්නේ මම තමයි මහ සම්මත. ඔය හිටපු ගමන් එන්නේ ධර්මරාජ නමින් එනවා. ඕසද කුරුප්පු නමින් එනවා. නැත්තම් විශ්වබුද්ධ නමින් එනවා. මොකක් හරි වේශයකින් ඔය එන්නේ. මහ සම්මතයෙන් රජ වෙන්න තමයි සියලු දෙනා එන්නේ. ඒ කියන්නේ සියලු දෙනාගේ කැමැත්තෙන් තමන් රජෙක් වෙන්න. සියලු දෙනාගේ කැමැත්තෙන් තමන් රජෙක් වෙන්න. ලෑස්ති වෙන වෙලාවක් වෙයි. මේ වෙලාව කපනැසෙන වෙලාවේදී සිද්ධ වෙන්නේ මේක. මේ සියල්ල කරන්නේ කවුද? කරව ගන්නේ කවුද? කෙරුවේ කවුද කියලා තමයි අවසානට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. කරන්නේ කවුද? කරව ගන්නේ කවුද? කෙරුවේ කවුද? ඒ පිළිතුරට යන්න තමයි මෙච්චර කතාව පෘථූල කරමින් ඔයගොල්ලන් රැගෙන යන්නේ. පළමුව මේ කප නසනා කාලෙදී බුලත් ගෙනාවේ නාගලොවෙන්. දෙවනුව මහ සම්මත රජවලියට බුලත් ගෙනාවේ නාරජුමයි. නාගලොවෙන් නාරජුම තමයි බුලත් ගෙනල්ලා තියෙන්නේ. පත්තිනි පාළඟ කුමරුට දුන්දා බුලත් බෙදුවේ කවුරු කියන්. කවුද බුලත් බෙදුවේ? වැඩිපුරම බුලත් බෙදන්න නැත්තේ කවුද? ගෙනාපු කෙනාම වෙන්න ඕන. වැඩිපුරම බුලත් බෙදන්න ඇත්තේ ගෙනාපු කෙනාම වෙන්න ඕන. පත්තිනි පාළඟ කුමරුට දුන්දා බුලත් බෙදුවේ කවුරු කියන්. පිළිතුරු කවුද? පත්තිනි පාළඟ කුමරුට දුන්දා බුලත් බෙදුවේ නාරජුමයි. බුලත් බෙදලා තියෙන්නෙත් නාරජුමයි. බුලත් ගෙනල්ලා තියෙන්නෙත් නාරජුමයි. පත්තිනි පාළඟ ඇයට දීලා කුමරුට පුදව ගන්නෙත් කුමරු කියන්නේ නාරජුමයි. කට්ටිය මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ නාරජු කියලා කියන්නේ මංජුශ්‍රී බෝධිසත්වය කියලා. දන්න කට්ටිය. මේ කතාව මීට කලින් ලියලා දුන්නායින් පස්සේ පැහැදිලි වෙච්ච කට්ටිය හිතාගෙන හිටියේ නාරජු කියලා කියන්නේ මංජුශ්‍රී බෝධිසත්වය කියලා. එහෙම තමයි මම පැහැදිලි කරලා තිබ්බේ. නමුත් මෙන්න දැන් වෙනස් වෙනවා. ඒ මෙතෙක් ඇසූ කතාව දැන් වෙනස්. පත්තිනි පාළඟ කුමරුට දුන්දා බුලත් බෙදුවේ නාරජුමයි. මොන්න තරන්නම් උත්සාහයක් පෙරවීරයක් දරන්න ඇද්ද බුලත් බෙදන්න. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය නැමැති බුලත් පත් 180 බෙදන්න කොච්චරනම් පෙරවීරයක් දරන්න ඇද්ද මංජුශ්‍රී බෝධිසත්වයන්ට පැඩිය. ඒ නාලව තිබිච්ච සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පෙන්නපු නාරජු. නාරජු තමයි මහ සම්මත රජවලියට නාගලෝකයෙන් බුලත්ගේ. මහ සම්මත රජවලිය කියන්නේ මොකක්ද? අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හරි ගැඹුරු මාතෘකා මේවා. එන්න කියලා කියනවා සාහිත්‍ය දරින් මේක අහන්න. බොහෝ වටිනාකම් ගෙන දේවි. ඔබෙන් ඉගෙන ගන්න ළමයිට. පසේ බුදුවරෙක් නොහොත් මාර රජුගේ. පසේ බුදුවරයෙක් කියන්නේ මාර රජු කියලා මම පෙර දේශනා කළා කියලා. මාර රජු. ඔහු තමයි මේ
කපනසන්න එනවා කියන්නේ. ඇවිල්ලි වෙලා මේ පේන සමත්ය දැකලා එයා කියන්න ලෑස්ති වෙනවා කියලා මෙහෙම. මම්මට රහත් මම්මට බුදු. සම්මා සම්බුදු. එයා කියන්න ලෑස්ති වෙනවා කියලා. අන්න එයා නිසා කට්ටියන්ට හිතනවා කියලා කියන දැන් රජ වෙන්න ගිහපු කට්ටියන්ට හිතනවා කියලා කියන බුදු වෙයි. පැහැදිලි. අය අර පසේ බුදුවරයා කියනෝනේ මම්මට බුදු කියලා. සම්මා සම්බුදු කියලා කියවෙනවා කියලා කියනවා අවසානයේ. දැන් අර රජ වෙන්න යන කට්ටියන්ට සිතක් එන්නේ නැහැ කියලා කියන රජ වෙන්න දැන් හිතනවා කියලා කියන්නේ තරංගකාරීත්වයකින් තොරව රණ්ඩු සරුවලකින් තොරව කුමන්ත්‍රණ වලින් තොරව යුද වැදීම් වලින් තොරව බුදු වෙන්න. මොකද දැන් බුදු වෙන්න යනකොට ඒ බුදුවරයා කියනවා මෙහෙම. බුදු වෙන එක ඒක ලේසි නෑ. තමන් උන්වහන්සේ වගේ වෙන එක ලේසි නෑ. රහත් වෙන්න ඕන නම් බණ කියන්නම් කියලා. හරි රහත් පදවිය හරි අපිට තියෙනවා. අපිට බුදු වෙන්න ඕනේ රහත් වෙන්නේ මොකද්ද ඒ රහස? ඒක පෙන්නනවනම්. ඉතින් බණ ඉන්නවා කියන්නේ. දැන් බුදු වෙන්නත් බෑ මේ උන්ට රජ වෙන්නත් බෑ සසරේ ඉන්නත් බෑ. මරුන් කියන බණ වලින් මොකක්වත් කරගන්න බෑ. එහෙටත් බෑ මෙහෙටත් බෑ. එහෙටත් බෑ මෙහෙටත් බෑ. හදවතට වංචා කරගන්නත් බෑ. හදවතට වංචා කරගන්නේ නැතුව එහෙම මොකක් හරි දෙයක් කරගත්තයි කියලා වෙන්නන්නත් බෑ. මොකද ප්‍රධාන වශයෙන්ම පසේ බුදුවරයා තාම අනුත්තර ධර්මය සාක්ෂාත් නොකරපු කෙනෙක්. අනුත්තර ධර්මය සාක්ෂාත් කරලා නැහැ. මාර රජු තාම අනුත්තර ධර්මය සාක්ෂාත් කරලා නැහැ. මාර රජු ලෝකෙට පහළ වෙලා කියනවා කියනවා. කසාවත දාගෙන. මන් නිමන් දැක්කා බලන ඉස්සෙල්ලා මුට්ටිය දාලා. නිමන් දැක්කා හාමුදුරුවෝ අහන්නත් ආසක්. උන්නෝම කාලෙකලු පහළ වෙයි. මීට වසර 1250කට කලින් කෙනෙක් රහත් වුණා කියලා කිව්වට එහෙම ලොකුවට ගණන් ගන්න නැතිනේ. සේරෝ රහත් වෙන වෙලාවක්. මෙන්න රහතුන් ඇද්දිත්‍යම් මානේ පේන්නේ නැති කාලෙක. ඇද්දිත්‍යම් මානේ කොහමද රහතුන් හිටියේ කියලා වක්වත් හඳුන ගන්න බැරි කාලෙක විල එක්කෙනෙක් කියනවා රහත් වෙන්නේ මෙහෙමයි. Taman රහත් උණයි කියලා. Taman බුදු උණයි කියලා. මුට්ටි දදා බලනවා. මුට්ටි දදා බලනවා. බැලුවාන් පස්සේ හරි. මුං අහුවේ. මේ ලෝක සත්‍ය අහුවේ ජාති අහුවෙනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ බණ කියනවා. කවුද බණ කියන්නේ? මාර රජු බණ කියනවා කියලා. උන්වහන්සේ වෙන්නේ අර චීවරයේ අස්සට එන නිසා වෙන්නේ. චීවරයේ අස්සට එන නිසා තමයි උන්වහන්සේ වෙන්නේ. නැත්තම් උන්වහන්සේ වෙන්නේ නැහැ. මේ මාර රජු බුදු බණ කියාගෙන ගිහිල්ලා පස්සේදී බිස්නස් කරනවා. බුදු බණ කියාගෙන ගිහිල්ලා පස්සේදී බිස්නස් කරනවා. බිස්නස් කරනකොට අර බුද්ධ චරිතවල සියලුම මතු පහළ වෙන බුද්ධ චරිතවලටත් පහළ වෙලා පිරිනිවිච්ච බුද්ධ චරිතවලටත් මහා නිගාවක් හානියක් වෙනවා කියලා කියන මෙන්න මේකෙන් කප නැසෙන්න ලෑස්ති වෙනවා. මම භද්‍ර කල්පය නැසෙන්න ලෑස්ති වෙනවා. ඕනම කල්පයක් නැසෙන්න ලෑස්ති. මාර රජු ඇවිල්ලා නොදන්න අනුත්තර ධර්මයක් ගැන දේශනා කරන්න ලෑස්ති වුණා. මේකෙන් තමයි කප නැසෙන්නේ. පළමුව මේ කප නසනා කාලෙදී උලත් තිබුණේ සකි කොහෙද කියන්නේ? තිබුණේ නාගලෝකෙ. දෙවනුව මහා සම්මත රජවලියට බුලත් ගෙනාවේ කවුරු කියන්නේ? ගෙනාවේ නාග රජුයි. අත්තිනි පාළඟ කුමරුට දුන්දා බුලත් බෙදුවේ කවුරු කියන්නේ? බුලත් බෙදුවෙත් අනේ අර නා රජුම වෙන. උන්වහන්සේම වෙන. මෙතුම් පදේ තෝරාලාදී මිස බුලත් හෙප්පුවට අත නොතියන්. මෙතුම් පදේ තෝරාලා දුන්නේ නා රජු සහ නාගලෝකේ. තමයි පිළිතුර දෙන්න තියෙන්නේ. නා රජු සහ නාගලෝකේ. කවුද කියලා කියන්නත් ඕ. නා රජු කවුද කියලා කියන්න. කවුද නා රජු? කට්ටිය හිතාගෙන මංජුශ්‍රී බෝධිසත්වය කියලා. නැති වෙයි. මංජුශ්‍රී බෝධිසත්වයන්ටත් සූත්‍රය අන්න අතන තියෙනවයි කියලා පෙන්නන්නේ මම වෙන්නේ. කොයි වෙතියේ නාගලෝකේ තියෙන්නේ. තැන පෙන්නුවා නම් ඔහුට අරන් ඒමට හැකියාව. ඔහුට අරන් ඒමට හැකියාව. අරන් එන්න කියලා කියන්නේ කවුද? තියෙන තැන පෙන්නන කෙනාද? නැත්තම් ඔහේ හොයන්නද කියලා? දැන් මේ රාජාවලිය නිර්මාණය වෙන විදිය. රාජාවලිය හදන්නේ නා රජුම වෙන. රාජාවලිය හදන්නේ මෙහෙම වෙන. දැන් පස්සේ බුදුවරයාගේ මාර රජුගේ බණහගෙන යන සමාජයට බුදු වෙන්නත් බෑ රහත් වෙන්නත් බෑ. දැන් ආපු බණ වලට ඉස්සරහටත් බෑ පස්සටත් බෑ. මාර රජු බණ කියන්නේ කෙලින්ම මරණය ආරමුණු කරලා බෑ. හරිද? මැරියම්ම කියලා කියන මිසක් රහත්යන් කියලා එහෙම එකක් කියන්නේ නැතිව මාර රජු ඒව දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. අනුත්තර ධර්මයේ සාක්ෂාත් කරපු සර්වතථාගතවරු සහ සුගත තථාගතවරු හැරෙනකොට රහත් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ආර්ය අවලෝකීතේශරත් රහතෙක් වේ. ආර්ය අවලෝකීතේශර රහතෙක් වේ.
උන්වහන්සේ නොදරන ස්වභාවයක් නැහැ කියලා. උන්වහන්සේ නොදරන ස්වභාවයක් නැහැ කියලා කියනවා. උන්වහන්සේට බුදු කෙනෙක් ලෙස ධර්මයේ දේශනා කරන්න ඕන නම් ඒ ස්වરૂපය ගන්නවා කියලා කියනවා. ධර්මයේ දේශනා කරනවා. සක්‍රේ රක්මේ රජෙක් සල්ලිකාර ස්වාමියෙකුගේ බිරිඳක් නාගයෙක් යක්ෂයෙක් ප්‍රේතෙක් කුම්බාණ්ඩෙක් පිසාචෙක් මිනිස් නොමිනිස් සියලු ස්වરૂප සර්ව තථාගතට ගැනීමට හැකියාව තියෙනවා කියලා දැනගත යුතුයි. මේ සර්ව තථාගත තමයි නාරජුවේ. මම මෙච්චර කාලයක් කට්ටියට කියලා තිබුණේ නාරජු මංජුශ්‍රී බෝධිසත්වය කියලා. මංජුශ්‍රී බෝධිසත්වයන්ටත් නාගලෝකේ පෙන්වන්නේ නාරජුවේ. මංජුශ්‍රී බෝධිසත්වයන්ට කුමාර බුද මංජුශ්‍රී කියලා කියන්නේ. ධර්මයට කුමාරයෙක් කියලා. නාරජුට කුමාරයෙක් කියලා. කියන්නේ නාරජුට රජෙක් නොවන මංජුශ්‍රී බෝධිසත්වය කියලා. නාරජුට කුමාරයෙක්. නාරජු අතේ ධර්මයේ තියෙන. නාරජු අතේ නැති දෙයක් නැහැ කියලා කියනවා. නාරජු අතේ නිර්වාණ ධාතුව තියෙනවා. නාග ලෝකේ සර්වඥ ධාතු තියෙනවා. නාග ලෝකේ පරිනිර්වාණ ධාතුව තියෙනවා. පරිනිර්වාණ ධාතුවට ලියවිච්ච සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ රැඳී පවතිනෙත් නාලෝකේ. මෙන්න මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ ගේන්නේ කියලා කියන්නේ. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ ගේන්නේ කප නැසෙන වෙලාවට ගේන මහා රජු පහළ වෙච්ච වෙලාවට ගේන. ඒ ගෙන ඒම සඳහා නියෝජිතව පත් කරගන්න. රැගෙන ඒම සඳහා නියෝජිතව පත් කරගන්න. ඔය නියෝජිතෙක් මංජුශ්‍රී බෝධිසත්වය. මංජුශ්‍රී බෝධිසත්වෝ නියෝජිත සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ වඩම්මන නියෝජිතය. ගේන්න කියන්නේ කවුද? ගේන්නේ යාවේ. එයාගේ බලපෑමක් මතින් ගේන එකක් වෙයි. එයාගේ ආනුභාවයක් මතින් ගේන එකක් වෙයි. නාරජු කිව්වොත් හරියන මංජුශ්‍රී කෙනෙක් නෙවෙයි කියලා. කිව්වොත් එහෙම ගේන්න බැරිද? තමන් නාරජු කියලා මංජුශ්‍රී හිතාගෙන ඉරුවොත් තමන් නාරජුයි කියලා නාරජු සූත්‍රය පෙන්වන්නේ නැතුව හිටිය සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ. මහා සම්මත රාජාවලියට අවශ්‍ය වෙන්නේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය නේ. නැත්නම් ඔක්කොම රජ වෙලා ඔක්කොම බුදු වෙලා භද්‍ර කල්පය මෙතනින් අවසන් වෙනවා. පැහැදිලි? මහා භද්‍ර කල්පය බුදුවරු 59කට අන්තක්කල්ප 64 ඒවා 5කට බෙදලා හදපු එකක් වෙනවා. අන්තක්කල්ප 64 ඒවා 5කට බෙදලා හදපු මහා කල්පයක් වෙන මේ මහා භද්‍ර කල්පය කියලා කියනවා. මාර රජු ලෝකෙට සපත්ත ඔහු බුදු වුණාය ඔහු රහත් වුණාය කියලා මනුස්ස වර්ගයාට සියලු සත්ත්ව ස්වභාවයන් වලට දන්වා සිටින. කවුද මේ මාර රජු කියලා කියන්නේ? වර්තමානයේ ඉන්න. එයා වර්තමානයේ ඉන්න. ඒ සමන්ත භද්‍ර වෙන්නේ. පළමුව මේ මහා භද්‍ර කල්පයේ නැසන වෙලාවෙත් ආවේ භද්‍ර කෙනෙක් වෙන්නේ. භද්‍ර කෙනෙක් තමයි මහා භද්‍ර. භද්‍ර ඇවිල්ලා කපනසන වෙලාවේදී නාරජුත් ඇවිල්ලා. නාරජුත් ලෝකෙට පහළ වෙලා ඉන්න. අරයා බුදු වෙන්න කලින් ඉපදිලා ඉන්න. මාර රජු බුදුය කියලා කියන්න කලින් ලෝකය තුල ඉපදිලා ඉන්න. කවුද? නාරජු. නාරජු කියන්නේ අවලෝකීතේශරට. අවලෝකීතේශරට නාරජ පදවිය විතරක් නෙවෙයි. සියලු පදවීන් ස්වභාවයන් ඇති කෙනෙක්. නාත දෙවිඳු කියලා කියන්නේ ඔහුට. මෙන්න නාරජු මංජුශ්‍රී බෝධිසත්වයෝ කතා කරනවා එන්න කියලා කියනවා. ආමන්ත්‍රණය කරනවා. මංජුශ්‍රී කියලා කෙනෙක් එන්න ඉන්නවා කියලා කිව්වන් පස්සේ ඔක්කොම නිකන් දැන් අර රාජබෝධි පදවි පැත්තකින් තියලා මංජුශ්‍රී වෙන්න උත්සාහ කරන කට්ටිය එක. දැන් විශ්ව බුද්ධ විමල බුද්ධි ලෙසින් තමයි හිටියේ. මංජුශ්‍රී හොයන වෙලාවේ විමල බුද්ධියක සැරේටම කවුද? අරණධම්මගේ ගෝලේ. අරණධම්මගේ ගෝලේ. විමල බුද්ධියක සැරේට නම මාරු කරගන්න. මං අහනවා මේ කාගේ නමක්ද මේ තියෙන්නේ බික්කු මංජුශ්‍රී කියලා. එයා කියනවා මම මහින්දයියේ. එතකොට මට අහන්න දෙයක් නැති වෙනවා. මම හොයනවට මෙයා නම මාරු කරගෙන ඉන්න ලෙඩෙක්. හරි. මංජුශ්‍රී නාමය හොයනවට නම මාරු කරගෙන ඉන්න ලෙඩෙක්. දැන් පිස්සු බුද්ධ වෙනවා. හරිනේ. වැරදි නෑ. බික්කු මංජුශ්‍රී අවසානට පිස්සු බුද්ධ වුණා වෙන්නේ. නමුත් ඔහු මංජුශ්‍රී නොවේ. වෙන්න තියා හිතන්නවත් අද්දරි. මංජුශ්‍රී කියලා කියන්නේ බෝධිසත්වෙක්. මහා ශ්‍රද්ධාවකින් යුක්ත කෙනෙක්. මහා ශ්‍රද්ධාවකින් යුක්ත. මහා ප්‍රඥාවකින්ද යුක්ත කෙනෙක් වෙනවා. අඩුපාඩුකමක් නැහැ. මොහුට වරදින්නේ කුමන හේතුවක් නිසාද කියලා ඔහුවත් දන්නේ නැහැ. නිවැරදි කරන්න ගියාට එයාට ඒක තේරෙන්නේ නැහැ.
එයා නිවැරදි කළා දෙන්න ගියාට එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාට ඇහෙනවා මෙහෙම. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පත්තිනි පාලඟින් තිව්වොත් කුමරුට පුදන්න පුළුවන් කියලා. මේකනේ ප්‍රශ්නේ. මංජශ්‍රී බෝධිසත්වයන්ට අවශ්‍යයි නාත දෙවිඳු වෙන්න. නොහොත් නා රජු වෙන්න. මංජශ්‍රී බෝධිසත්වයන්ට අවශ්‍යතාවයක් තියෙනවා. නා රජු වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. නා රජුගේ දියණිය ලෙස නම් දරා සිටින දියණියන් බොහෝ සිටින. නා රජුගේ දියණිය ලෙස නම් දරා සිටින දියණියන් බොහෝ සිටින. එකම තත්වයට සපත් දියණියන් ගැනිය නොහැකි තරම් නා රජුට සිටින. නමුත් සැමදා රජමාලිගාවෙන් ලෝක ධාතුවකට වඩම්මන්නේ එක් දියණියක්. එක් දියණිය වඩම්මන්නේ. ඒ ලාබාලතම දියණිය තමයි වඩම්මන්නේ. ඒ ලාබාලත කියලා කියන්නේ ඒක මෙහෙම එකක් කරේ. පත්තිනි වෙලා ඉන්න කට්ටිය. පත්තිනි වෙලා ඉන්න කට්ටිය. ඉන්නවා කියලා කියන තාම පත්තිනිය වෙන්න බැරි වෙච්ච. කුඩාම කෙනා පොඩි දරුවා. ලෝකෙට වඩම්මන. ඒ වඩම්මන වෙලාවේ පත්තිනි වෙච්ච කට්ටිය ලෝකෙ තුල ඉන්නවා කියන්නේ. ඒ කට්ටියත් වඩම්මගෙන ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය මීට කලින් සජ්ජායනා කරපු අය ඉන්නවා කියලා කියනවා. නොකරපු අයත් ඉන්නවා කියලා කියනවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට ලැබි නම් ඒ සියලු දෙනා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සජ්ජායනා කරලා තියෙන සත්පත්තිනිය බවට පත් වෙලා තියෙනවා. පත්තිනි පාලංග කුමරුට දාණය දෙන්න ඕන කියලා කියනවා. පත්තිනි පාලංග කුමරුට දාණය දෙන්න ඕන කියලා කියනවා. ඒකට කෙනෙක් පච් කරගන්න ඔහු මංජශ්‍රී බෝධිසත්වය. කෙනෙක් පච් කරගන්න ඔහු මංජශ්‍රී බෝධිසත්වය වෙනවා. පත්තිනි පාලංගින් තියන්න ඕන කියලා කියනවා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය. තියපු ගමන් අය ඒක කුමරුට පූජා කරනවා කියලා. කුමරු කියන්නේ කවුද? කුමරු කියන්නේ නාත දෙවිඳුයි. කුමරු කියන්නේ අවලෝකීතේශ්වරට. කුමරු කියන්නේ සර්ව තථාගතට. කුමරු කියලා කියන්නේ සියලු ස්වභාවයන් දරන කෙනාට. සියලුම ස්වභාවයන් දරනවා. උන්වහන්සේට මහ සම්මතයෙන් රජ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. නමුත් වලිය හදාගන්නේ නැතුව කොහොම රජ වෙන්නද කියලා හිතා ගන්න බැරි වෙයි. ඉස්සෙල්ලම හදාගන්නේ වලිය. වලිය හදාගන්නේ මෙහෙම. භද්‍ර බණ කියන සමාජයට. සමාජයට බණ කියනකොට කට්ටිය හිතාගෙනවා අපිට බුදු වෙන්න පුළුවන් බේබී මෙහෙම කියොත්. එහෙම. එයා කියන බුදු වෙන මාර්ගයක් දේශනා කරනවා, රහත් වෙන මාර්ගයක් දේශනා කරනවා, සෝතාපන්න වෙන මාර්ගයක් දේශනා කරනවා. කවුරු හරි සෝතාපන්න වෙලා ඉන්නවද කෙටියෙන් අර ලොකු බණ අහලා සෝතාපන්න වෙච්ච එකෙක් නැතුව මේ කෙටියෙන් සෝතාපන්න වෙච්ච එකෙක් ඉන්නවා. කෙටියෙන් අරහත් ඵලය උදා කරේ. මොකද මහත්ඵල ඔක්කොම කෙටි ඒව වෙනවා. කොච්චර කතා ලොකු වුණත් මහත්ඵල කෙටි වෙනවා. මේ පොඩ්ඩ හේම වෙච්ච එකම පත්තු වෙන ඒවා. ඒ වගේම අනාගාමියෙකුට පොඩ්ඩ හේමේ පත් වෙච්ච ගමන් ස්ථාවර වෙන එකක් වෙනවා. අමාර කට්ටියට සෝතාපට්ටියෙම ස්ථාවර වෙනවා සද්ධාව තියෙනවා. සද්ධාව ටිකක් අඩු නම් අනාගාමි ඵලයෙන් පස්සේ පොඩි ක්‍රියාකාරකම පොඩි මොහොතක් ඇතුළත අරහත් ඵල ස්ථාවර. එතකොට මේ ඵල හතර ස්ථාවර වෙන්නේ නැතුව කාටවත් ස්ථාවර වෙලත් නැතුව බුදු කෙනෙක් පහළ වෙලා බණ කියේ. මෙන්න මෙයා තමයි කප නැසීමට ප්‍රධානම හේතුව වෙන්නේ. සමන්ත භද්‍ර කියලා පහළ වෙලා ඉන්නේ. අල්ප වෙන කන්න. ඉතින් මම ගණන් ඇතුව කට්ටියන්ට කියන්නේ. මේ මෙයා පහළ වුණාන් පස්සේ කප නැසෙනවයි කියන. මේ ලෝකෙ විනාශ වෙනවයි කියනවනේ. සම්පදාය, සංස්කෘතිය, සදාචාරය, ලෝකේ තිබිච්ච බලය තුලණය වෙන්න ලෑස්ති වෙනවාය. සියල්ල වෙනස් වෙනවාය. සමහර විට මේ මහා පෘථුවියේ තියෙන භූමි පව වෙනස් වීමට භාජනය වෙන්න ඉඩ ඇතිය. ඇයි? ඒකට හේතුව මේක වෙයි. ඔය නාරජ මාලිගාව ඉදිරිපිට නාරායනයන්ට ආසනයක් තනා තියෙනවා. කාටේ? නාරායන කියලා කියන්නේ මහා විෂ්ණු දෙවියන්ට වෙයි. නාරායන කියලා කියන්නේ මහා විෂ්ණු දෙවියන්ට වෙයි. නාරායන ඉන්න තැන හිටියොත් හරි වෙනවා. ඔහු හදිස්සියේ එනවා කියලා කියන බුද්ධ ශාසනය රැකගන්න. මේ ලෝකතලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ රැක දෙනු මැන අපහට සිරි සම්බුද්ධ ශාසනේ සින්දුවක කැල්පුත් ආවා මෙතෙන්ට. ඒකත් කවියක තියෙන එකක් වෙනවනේ. ඒකත් කවියක තියෙන එකක් වෙනවා. ඔහු බැඳී සිටිනවා. රකින්න ශාසනය. බැඳී සිටිනවා රකින්න ශාසනය. නමුත් ඔහු එන වෙලාවට නැහැ ශාසනය. ලෝකෙ තුල. බුද්ධ ශාසනය නැහැ. පාරාජිකා භික්ෂුව විතරක් ඉතුරු
වෙලා ඉන්නේ. ඔය එළ බණ කියන ගිහියන්ට පැවිද්දන්ට සේරටම කියන. මම බුදු වුණාය කියන සම්බුදු වුණාය කියලා කියන බණ ඇහුවොත් ගොඩේ කියලා. දැන් කට්ටිය බණ අහන. ගිහිල්ලා. ඒ බණ අහන කට්ටිය හිතනවා ඔය කියන විදිහට අපි රහත් වෙලා ඇති. මොකද අතන ඉන්නවුන් අත උස්සනවා නම් මේක තේරුණ කට්ටිය අත උස්සන්න කියලා කිව්වන් පස්සේ එතන ඉන්නවුන් අත උස්සනවා නම් අහන අපිට රහත් වෙන්න බැරිය මෙහෙ ඉඳගෙන කියලා හිතනවා. මොකද අත උස්සන ඇවුන් රහත් කියලා කියනවා. මේක තේරෙන කට්ටිය රහත් කියලා කියනවා. ඔයාලා අත උස්සන මේක තේරිච්ච කට්ටිය අත උස්සන. ඒ කට්ටියන තමයි රහතුන් කියලා කියනවා. බුදුම්මේ ලැබෙන සන්තෝෂය නිකන් සර්ව පිත්තල රහත් භාවයක් දෙනවා කියන්නේ. මේකේ සේරුවානි ජාතකයේ පැත්තට යෑමට හැකියාව තියෙනවා. සියලු ජාතක කතා මුළු විශ්වයම කැටි කරලා කතා කරන්න තියෙන මාතෘකාවක්. ප්‍රශ්නයක් කොට අහලා තිබුණා. කතා කරන්න තියෙන මාතෘකාවක් ප්‍රශ්නයක් කොට අහලා තිබ්බා. පළමුව මේ කපනසනා කාලෙදී බුලත් තිබෙන සකි කොහෙද කියන්නේ. දෙවනුව මහා සම්මත රජබලියට බුලත් ගෙනාවේ කවුද කියන්නේ. දෙවනුව මහා සම්මත රජබලිය. මෙන්න මේ රාජාවලිය හදන විදිහ තමයි රජවලියක් හදනවා කියන්නේ. මහා සම්මතේ සියලු දෙනා මට කැමතියි කියන තැන රජ වෙන්න ලෑස්ති. පැහැදිලි? එහෙමලු ඒ රජා පහළ විය යුතුයි. එහෙමයි එළිය විලා තියෙන්නේ. එහෙමයි කියවිලා තියෙන්නේ. සියලු දෙනා කැමතිලා. පුරා කුඹියෙක්වත් අකමැති නොවි වැඩ සිද්ධ විය යුතුයි කියලා කියනවා. කිසි කෙනෙක් අකමැති වෙන්නේ නැහැ කියලා. අන්න මේ මහා සම්මත රජුට කිසි කෙනෙක් අකමැති වෙන්නේ නැහැ කියලා. කිසිම කෙනෙක් අකමැති වෙන්නේ නැහැ. උන්වහන්සේ ඉදිරිපත් කරන දායාදය ශ්‍රවණය වුණාට පසුව දායාදය දර්ශනය වුණාට පසුව දෙකක් තියෙනවා කියලා කියනවා. දායාද දෙකක්. එකක් ශ්‍රවණ දාණය වෙනවා. අනිත් එක නිර්වාණ ධාතුව. ඔන්න ඔය දෙක දායාද ආකාරයට පිරිනැමෙනවා කියලා කියනවා මහා සම්මත රජුගේ. මහා සම්මතයෙන් රජ වෙන කෙනාගේ නිර්වාණ ධාතුව සහ ශ්‍රවණ දාණය පිරිනැමෙනවා කියලා කියනවා. ඉතින් මහා සම්මත රාජාවලියට අවශ්‍ය දෙයක් ඒක සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ වෙන්නේ. ඒ වලිය නිර්මාණය නාත දෙවිඳු වලිය හදලා නාත දෙවිඳුළු වලිය හදන්න. දැන් හොරට බුදු වෙන්න බැරුවනේ හිටියේ. ඔන්න බුදු වෙන්න 180. අයියෝ. බුදු වෙන්න කලින් රජ වෙන්නේ නැද්ද? පැහැදිලි මේ කියන දේ. දැන් කට්ටිය රජ වෙන්න බෑනේ ඒක අමාරු දෙයක් නේ. රජ වෙන්න බෑ ඒක අමාරු දෙයක්. ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ ඉඳගෙන බොරු කියලා කන්දක් පිළිතරා මීයක් වැදුවාසේ ලබන්න තියෙන පදවියක් වෙනවා සාමාන්‍ය නායකත්වය කියන පදවිය. ඒක හරීම අමාරු දුෂ්කර මාර්ගයක් කරනොත් තමන්ගේ හදවතට වංචා කරගෙන පාච්චක් කියලාගෙන යන්න තියෙන එකක් වෙනවා. කෙලින්ම ඉතින් උරුම වෙන්නේ නිරේපෙත්. වැඩි මුසාවාදා වලින් මෙහි රජසප වින්දත් වසර 5කට අර පැත්තෙන් තියෙන නිරේපෙත්. ඒවා වෙනස් කරන්න කොහොමද බැරි වෙන්නේ. එතකොට ඔය රජ පදවියට යනවට වැඩිය හොඳ නැත බුදු වෙන එක. සම්බුදිය කියලා කෙනෙකුත් බණ කියනවා. නේ බෙල්ලන්තර පැත්තේ ඉඳගෙන. ඉතින් යනවා වෙනවා. ලෝකේ පුරාම ඉන්න කට්ටිය අහනවා බෙල්ලන්තර බණ. අර ඉන්නේ මහා රජු. ඔහු අනුශාසනා කරන්නේ බුදු වෙන්න බෑ. ඔහුටත් තාම රජ වෙන්න බැරි බෑ. අනික් කට්ටිය ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නේ බුදු වෙන්න බැරි වුණත් අරහත් පදවියක් නැත. මේක ඇතුලේ. රහත් වුණා නම් ඇත කියලා හිතන කට්ටිය මේ බණ අහනවා කියලා. මහා රජුගේ බණ. මොන රහත් පදවිය? එකෙක් රහත් කියලා පෙන්වෙන්නේ නැති වෙනවා. ගෙම්මක්ක් ගිහිල්ලා ගන්න කෙටි මත මොකක්ද කවුරුවත් කියන්නේ නැහැ. ඊට පස්සේ නාග දෙවිඳු නා රජු මේ ලෝකයේ තුල වැඩ වාසය කරගෙන ඉන්නේ. මාර රජු බණ කියන වෙලාවේ නාග රජු බලාගෙන සිටිනවා. බුදු වෙන්නත් බැරි සමාජයට රජ වෙන්නත් බැරි සමාජයට අනාථ වෙච්ච සමාජය වෙනුවෙන් අනුත්තර ධර්මය නා රජු සාක්ෂාත් කොට ලොව පහළ වී අනුත්තර ධර්මය සාක්ෂාත් කොට ලොව පහළ වී නා රජු හදනවා කියලා කියනවා. මෙහෙම එකක්. බුදු වෙන්න බැරි වෙච්ච කට්ටියන්ට ඔන්න 180. බලන්න හරිද කියලා. හත් දෙයනේ හරිනේ. එහෙම ඕන කෙනෙක් කියනවා. ඕනම කෙනෙක් කියනවා. ඔය මාත් එක්ක අරගන්න මිනිස්සුම හදවතට කියා ගන්න වෙනවා මේක හරියට. හරි. ඒ වගේම බුදු උනාමයි කියලා හිතන එකක් වෙයි. තමනුත් බුදු උනා කියලා හිතන එකක් වෙයි. ඒකනේ අර සමහර කට්ටිය කියන එන්නේ මගෙන් ආගන්න කියලා. මේ මගේ නාරජු යට හිටපු මිනිස්සු එළියට ගිහිල්ලා ඒ කට්ටිය නාරජු ලෙස හැසිරෙනව පේනවද කියලා. 180 ගත්තයින් පස්සේ ඒ කට්ටියන්ට හිතනවා දැන් අපි බුදු කියන. දැන් ප්‍රශ්නයක් තියෙනවා. එක සැරේට මම බුදු වුණා වෙනව රජ වෙන්නේ නැතු. ලසන්ත බණ්ඩාර එක සැරේට බුදු වුණා වෙනව රජ වෙන්නේ නැතු. එදා 180 පාමුලීති.
එරංග දිනුස රජ වෙන්න ගිහිල්ලා අයට රජ වෙන්න කොහොමද බෑ කියලා තේරිලා එරංග දිනුස මට රජකම ඕනේ මට කන්න ඕන ටිකක් තිබුණා නම් ඇති කොහාට හරි වෙලා නිදහසේ ධර්මයක් දේශනා කරගෙන ඉන්න චීවරයක් ඇතුළට ඔහු ගියා නෝන පිටක් කරාවේ නා රජු විසින් පිටක් කරාවේ ඒ වෙයි කටත් මේක ඇතුළට එනවා ඉතින් මංජශ්‍රී බෝධිසත්වයින්ට කියනවා ඔය මේ නාලව ඇති බුලත් ටික මෙහාට ගෙනාවොත් ඔහුට හැකියාව තියෙනවාය නා රජු වෙන්න. ඔහුට හැකියාව තියෙනවාය නා රජු වෙන්න. මුලාවට පත් කිරීම කියන දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ මට තමා වෙන්න කියලා කියන. නා රජු එහෙම බොරු කියන්නේ නැති වෙන්නේ. නා රජු එහෙම බොරු කියන්නේ නැහැ. නා රජු බලන වෙනෝ ඉංජිනේරුවයි දිහා. කොහෙද සූත්‍රය තියෙනවා කියලා කිව්වේ නාග ලෝකෙ. මොන සූත්‍රයද තියෙනවා කියලා කිව්වේ? විමල කීර්ති නිර්දේශ සූත්‍රය. ලංකාවතාර සූත්‍රයද? හර්ද සූත්‍රයද? පිරමීඩ සූත්‍රයද? බයිසජ්ජාරාජ සූත්‍රයද? නැත්තම් ස්වර්ණබාසෝත්තම සූත්‍රයද? කොහෙද දන්නේ නැති? මොන ලෝකෙද දන්නේ නැති? විමල ලෝකෙ කියලා තව එකක්. ඒක විමල කීර්ති නිර්දේශ සූත්‍රය. කොහෙද දන්නේ නැති? නාරජු තමයි හරියටම පෙන්වන්නේ. අන සද්ධර්ම කුණ්ඩික සූත්‍රය තියෙන තැනට යන්න ඒ තියෙන්නේ නාග ලෝකෙ. ගිහිල්ලා එන ගමන් ඔය සූත්‍රය පත්තිනි පාලංගින් තියන්න කියලා කියනවා. නම් පත්තිනිය ලෝකෙට වඩම්මල ඇති කියන. නාරජු තම දියණිය ලෝකෙට වඩම්මල ඇති කුමරුණේ ගිහිල්ලා සූත්‍රය අරන් එන්න ගෙනල්ලා පත්තිනි පාලංගින් ඔක තියන්න. වෙන කිසිවෙකුගේ පාලංගින් තියලා ඔබට මේ කුසලය සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. රජකමක් නෙවෙයි තියෙන කුසලයක් තියෙන්නේ. මොකද වරදින ප්‍රමාණය අපමණයි. ඉගෙන ගත්තයි කියලා තේරෙන්නේ නැත්තම් වරදින ප්‍රමාණය අපමණ වෙයි. ඉගෙන ගත්තයි කියලා තේරෙන්නේ නැත්තම් යම් උපමාවක් යම් කතාවක් යම් දෙයක් විහා ගන්න හැකියාවක් නැත්තම් මංජසී බුද්ධත්වයට හිතුනොත් මම තමයි සූත්‍රය ගෙනාවේ මම තමයි සූත්‍රය මුලින් නාලුව තියෙන දැක්කේ මම තමයි සූත්‍රය මගේ බිරිඳ ලව්වා ලෝකෙට දායාද කර මම උඹට දායාද කරා කියලා එහෙම හිතුමක් නැහැ මට මම ඉල්ලුවට දුන්නා වෙනවා ඉල්ලුවට දුන්නා නමුත් ඒක මගේ channel එකෙන් තියෙන ඒක තියෙන මගේ channel එකේ ඒක මම ලෝකෙටම දුන්නා මම සියල්ල ජය ගත්තා ඔන්න මංජුසී බුද්ධත්වයේ හිතිච්ච දේවල් මේ වගේ යාට හිතුනේ මෙන්න මේ වගේ දේවල් 180 දෙවනි ස්ථානය ගත්තා. පළවෙනි ස්ථානයේ දැන් වසර තව 30ක් විතර යනකොට අඩපණ වෙලා ලොස්ට් වෙලා මහින්ද පොඩිතුවක් කියනගෙන මහින්ද අයියා කියන කෙනා වයසට ගිහිල්ලා ඊට පස්සේ මේ මුත්ත මැරෙනවා. මැරුණාන් පස්සේ ඇඳ ගන්න. තවත් වසර 30ක් විතර ගියාට පස්සේ මේ වෙලාවට හරි රජ වෙන්න පුළුවන්. ඒ බැරි මතන හිතපු ඒවා වෙනවා. නමුත් මම කියන්නේ එහෙම බැරි වෙන්නේ නැහැ. රජ වෙන්න පුළුවන් හැකියාව තියෙන මම සියලු දෙනාට රාජපදවිය දෙනවා. ඒක තේරෙන්නේ නැහැ. මංජසී බෝධිසත්වය ආවන් පස්සේ මම කියනවා වැඩ බාර දෙන්න කලින් ඔක්කොටම කලින් මිනිස්සෙක් වෙන්න. මිනිස්සෙක් අංක එකට කොහේ ඉඳලාවත් විය යුතු වෙන මිනිස්සෙක්. සෝතාපන්න වෙන්න. ඉතල මිනිස්සු වෙන්න එතන ඉඳලා පටන් ගන්න. මංජසී බෝධිසත්වය සෝතාපන්න වුණායින් පස්සේ අංකන් දීමට හැකියාව ඔහුට ගොඩ නැගෙන සෝතාපන්න වුණායින් පස්සේ මම දේශනා කරන දේශනාවෙන් මග වරදින්න ඉඩ තියෙනවා. දේශනා කරන විදිහෙන් මග වරදින්න ඉඩ තියෙනවා. මම කියනවා පළමුව මේකප නසනා කාලෙදී බුලත් තිබුණේ සකි කොහෙද කියන්නේ. දෙවනුව මහා සම්මත රජවලියට ඒ කියන්නේ 180 නිසා එක මේ සමස්ත රටේම කැමැත්තෙන් රජ වෙන්නේ. එහෙම දෙයක් තියෙනවා. නැද්ද? එහෙම දෙයක් තියෙනවා. මටම කට්ටිය කියලා දෙනවා. සමහරක් කට්ටිය 22 23 හරියට වර්ෂ මතක කට්ටිය දිරිපාදට න ප්‍රතිමා වර්ගන නැග්ග සමන්තපත්‍ර කියන පිස්සු කියලා කියන්නේ තනිය යන්න බැරි දිරිපාද ප්‍රතිමා උස්සන පිස්සු අන්නේ දිරිපාද කට්ටිය නැග්ගෙන්නේ මොකටද කියලා සමන්තපත්‍ර දන්නේ නැත්නම් අහගන්න කියලා කියනවා මාර රජුනේ දන්නේ නැත්නම් අහගන්න කියලා කියනවා අර කට්ටිය දිරිපාද නැග්ගෙන්නේ අතන කවුද රජ වෙන්න යන්නේ කියලා බලන්න වෙනවා. අතන කවුද රජ වෙන්න යන්නේ?
මොකද මංජුශ්‍රී බෝධිසත්වයන්ට අවස්ථාව දීලා ඔක්කොම කරලා පිළිවෙලක් කරලා පැත්තකින් තියලා තියෙන වෙලාවක් වෙනවා. පිළිවෙලක්ම කරලා පැත්තකින් තියලා තියෙන වෙලාවක් වෙනවා. ඔහේ දැන් රජ වෙලා ඉන්නේ. මොකද? නා රජු හා සමාන වෙලා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියන අය කපනතන වෙලාවෙ ගේන්න ඕනේ කොයි ගෙන පත්තිනිය පාමුලින් තියලා කුමරුට දුන්නේ. පත්තිනි පාමුලින් තියලා කුමරුට දෙන්නේ. මංජුශ්‍රී බෝධිසත්වය ආරක්ෂා කර ගැනීම උදෙසාලු පත්තිනිය එන්නේ. දන්නවද? දන්නේ නැහැ. ඔය සූත්‍රය සත්ගායනා කරන්නේ මගේ ලාබාලතම දියණිය වෙන්නේ. නාලව මාගේ ලාබාලතම දියණිය. තමයි ඔය වෙස් වලාගෙන ඇවිල්ලා මංජුශ්‍රී බෝධිසත්වයන්ගේ පත්තිනිය බී. කුමරුට දාන පිදීම සඳහා ඇවිල්ලා තියෙනවා. පත්තිනි පාලඟ කුමරුට දුන්නා. පත්තිනි පාලඟින් තියලා කුමරුට දාන දෙනවා කියලා කියන සූත්‍ර දානේ. සූත්‍රය පත්තිනි හරහා දී යුතුයි කියන්නේ. පත්තිනි හරහා. ඒකත් මාගේ නියෝගයක්. ඒකත් නාරජුගේම නියෝගයක්. නාරජුමයි කියන්නේ මේ ඔය 12 වෙනි පරිච්ඡේදයේ සිට පටන් ගන්න කාන්තාවක් නක්කමන්න කාන්තාවන්ට වෙන්න පුළුවන් කියලා තියෙන 12 වෙනි පරිච්ඡේදය ඇතුලේ කාන්තාවන්ට වෙන්න පුළුවන් කියලා තියෙන බුදු වෙන්න පුළුවන්. ඒකෙන්ද මේ කාන්තාව පටන් ගන්න කියලා. දියණිය ඇවිල්ලා සිටිය යුතුයි. නාරජුගේ දියණිය සත්පත්තිනිය වෙන්නේ. ලාබාලතම දියණිය. හැමදා එන්නේ ලාබාලතම දියණිය වෙන්නේ. සීනියර් වෙච්ච කට්ටිය ලෝකයේ තුල ඉන්නවා. ඒ කට්ටිය සූත්‍රය සත්ගායනා කරන්න යන්නේ නැති. ඒක එකවරයි දෙන්න තියෙන්නේ. සංසාරේ එකවරයි දෙන්න තියෙන්නේ. අනුනා කට්ටියන්ට සංසාරේ එකවරයි දෙන්න තියෙන්නේ. ජන්මයක් පාසා කියන තැන නෙවෙයි සංසාරෙටම එකවරයි දෙන්න තියෙන්නේ. ඊට වැඩි වාරයක් ඒක දෙන්න බැරි වෙයි. අර දෙන වාරෙදී ඔබට ඔබේ සූත්‍රයේ දායාද කරපු පැවින් අර පුරුදු කට්ටිය සීනියර් වෙච්ච සත්පත්තිනියන් අර කුමරිය සත්පත්තිනි කුමරි රජිනියන් ඇවිල්ලා තියෙනවා කියලා කියන කුමරියගේ ශබ්දය ලෝකෙට දායාද කරා. රජිනියන් ඇවිල්ලා ඒ සියලු රජිනියන් කුමරියන් මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කුමරුට දානය පිණිස දීලා තියෙනවා. එහෙම මේ මංජුශ්‍රී බෝධිසත්වයන්ට කෙලින් දෙන්න බෑ දානේ. සූත්‍ර දානේ දෙන්න බෑ. මංජුශ්‍රී බෝධිසත්වය පත්තිනිය පාමුලින් ගිහින් තැබිය යුතුයි කියලා කියන පතිනිය කියලා කියන්නේ සත්පත්තිනිය තුයි. ඇවිල්ලා තියෙන්නේ එහෙමයි. එන්නේ එහෙමයි. පියාගේ ආනුභාවයෙන් ඇය එන්නේ එහෙමයි. නාරජ මාලිගාවේ සිට එන්නේ සත්පත්තිනිය. කුමරිය එන්නේ නාරජ මාලිගාවේ සිට වෙන්නේ. ඇවිල්ලා සූත්‍රය සජ්ජායනා කරනවා. සූත්‍රය සජ්ජායනා කරලා මංජුශ්‍රී බෝධිසත්වයන්ගේ පොරොන්දුව ඉෂ්ට කරලා දෙන්න. නැත්නම් අර අච්චර කුසල් පුරාගත්ත මංජුශ්‍රී බෝධිසත්වයෝ මොන වෙනවද කියලා හිතා ගන්න බැරි. තාම කතා කරන්නේ මහින්ද අයියේ කියලා. මොන තාත්තේ. එතකොට ඔන්න ඕ වැරදි වලට මම ඉස්සරහට විපාක දේශනා කරන කට්ටිය පෙන්න විපාක දේශනා. අන්න අරයයි මංජුශ්‍රී වෙලා ඉඳලා තියෙනවා. මෙන්න මෙයයි මංජුශ්‍රී වෙලා ඉඳලා තියෙනවා. මංජුශ්‍රී නොවිච්ච කෙනෙක් පේන තෙක් මානෙක නැත්නම් සේර මංජුශ්‍රී වෙලා තියෙනවයි කියලා සමහරක් වෙලාවට කියවෙන්න ඉඩ තියෙනවා. දන්නවද? සේර මංජුශ්‍රී වෙලා ඉඳලා තියෙනවා. සූත්‍රයේ ඉදිරිපත් කරන සියලු දෙනා මංජුශ්‍රීලා වෙලා හිටපු කට්ටිය වෙනවා. සූත්‍රය දානය කරන කට්ටිය මතක තියාගන්න කියලා කියනවා. එතකොට කොච්චර තේල් වෙලාද කියලා. එන තමන් සූත්‍රය දුන්නේ කැත්ත වෙනවා. තමන් සියල්ල සකසරුවම් කරලා පත්තිනි පාලංගින් සූත්‍රය තියලා සූත්‍රය දෙන්නේ පත්තිනිය වෙයි. සූත්‍රය දෙන්නේ පත්තිනිය. ඒකට දායකත්වයේ සපයන්නේ මංජුශ්‍රී බෝධිසත්වය. දායකත්වයේ සපයන්නේ. ඇය දෙන ශබ්දය මේ අන්තර්ජාලයෙන් තියන්න විතරක් තාක්ෂණය කියලා කියන්නේ අවලෝකීතේශ්වරගේ ආශ්‍රමය. තාක්ෂණය කියලා කියන්නේ නාරජුගේ ආශ්‍රමය වෙයි. තාක්ෂණය කියලා කියන්නේ. උන්වහන්සේ මෙසේ දේශනා කළා. මංජුශ්‍රී බෝධිසත්වයනි මාහට ඔය සූත්‍රය බාර දෙන්න කියලා කිව්වා. ඔබ මට බාර දෙන්න කලින් ඕක ගිහිල්ලා පත්තිනිය පාමුලින් තියන්න කියලා. ඒකත් 12 වෙනි පරිච්ඡේදයට එනකම්ම බලාගෙන. එතකන් එක එක්කෙනා. ඒක සූත්‍රයක් සජ්ජායනා කරපු එක දෙවෙනි පාරට හොයාගන්නවක් කරන්න තියෙනවා. වතුරු දාගෙන සල්ලි ගන්නවනේ. සල්ලි ගන්න තුන තරම් කට්ටියට සූත්‍ර සජ්ජායනා කරන්න පුළුවන් පිරිමින්ට. සල්ලි ගත්තොත් එහෙම වතුරු දාගෙන. මං ආනර 1 2 3 සූත්‍ර කියව කට්ටිය සල්ලි දුන්න ඉන්නවද? නෑනේ. ටෙලිෆෝන් නම්බර් වැඩ කරන්නේත් නෑ. ඉන්නේ කොහෙද කියලා දන්නේ නෑ.
ඒ කට්ටිය නැති වෙලා නැහැ කට්ටිය ඉන්නවා. ඒ නැති වෙලා නැහැ කට්ටිය ඉන්නවා. ඔබේ උත්සාහය පරීක්ෂා කරන අවධිය තුලදී ඒ කට්ටිය ඇවිල්ලා ඔබට උදව් කරා වෙනවා. ඔවුන් හදිස්සියෙන් හරි සූත්‍රය සමස්ත සූත්‍රයම සූත්‍ර 28ම පිරිමියෙක් සත්ගායනා කරලා දුන්නා නම් සල්ලි වලට සූත්‍රය එක සූත්‍රයක් සත්ගායනා කරා හා සමාන වෙනවා. ඒත් අතුරුදහන් වෙනවා. මාස 3ක් ඇතුළත පිරිමියෙක් ඔය සූත්‍රය ඉස්පිලිපාපිලි නොරදින්න දේශනා කරොත් මාස 3ක් ඇතුළත ඔහුට මිය දෙන්න සිද්ධ වෙනවා. ඒක නියමයක්. ඒකින්ද හරියටම පරිච්ඡේදයේ හරිම පරිච්ඡේදයට එනකන් පිරිමින්ට අවස්ථාව දීලා තිබෙන වෙනවා. මම ඊට පස්සේ කියනවා මංජුශ්‍රී බෝධිසත්වෙනි ඇති. එහෙම කියන්නේ නැහැ. ඉතින් මට අයියේ කියලා කියන මිනිස්සුන්ට මං කියන්න බෑ. නේ. රසික දේවපුර කියලා. සියලු දෙනා කිව්වේ රසික කියලා. රසික දේව. සියලු දෙනා කිව්වේ එහෙම. ඉතින් මම කිව්වෙත් අයියා කියන හින්දා සියලු දෙනාට මල්ලි කියලා. මේ මංජුශ්‍රී බෝධිසත්වයෝ සහ සත්පත්තිනිය සහ නාත දෙවිඳු අතර කතාව වෙන්නේ. මේ කතාව. සම්පූර්ණම කතාව ඒ තුන් දෙනාගේ. මංජුශ්‍රී බෝධිසත්වයන්ට වරදින්නේ. ඔහු හිතාගෙන ඉන්නවා නාරජු ඔහුයි. ඒ වගේම අනිත් සියලු බෝසත්තුරුන්ට කියලා තිබුණේ නාරජු ඔහුයි. නාරජුගේ මාලිගාවේ සිට. නාරජු ආවයි කියලා නැතින අවිල තියෙන මංජුශ්‍රී බෝධිසත්වයෝ යන්න කියලා කියන 12 වෙනි පරිච්ඡේදයට. අධර්ම පුණ්ඩික සූත්‍රය. තව පුතුලව මේ විග්‍රහ වෙනවා. ඒ කියන්නේ ඒක එක්තරා පැත්තක් වෙනවා. ඒකත් ගොනු කිරීමට හැකියාව තියෙනවා. මේකට මංජුශ්‍රී බෝධිසත්වයෝ සත්පත්තිනිය පාමුලින් අධර්ම පුණ්ඩික සූත්‍රය තිව්වන් පස්සේ අය මේ සූත්‍රය සත්ගායනා කරලා කුමරුට පූජා කරනවා. සල්ලි ගන්නේ නැහැ. මං කියන්නේ සල්ලි වලට කරන්න බෑ කියලා මේක. සල්ලි වලට සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සත්ගායනා කරන්න බෑ. ඒ වුණත් ඒක අතුරුදාන් වෙන එක්ක මරණයටපත් වෙනවා. සල්ලි ගත්තොත් ඒක Taman කරගන්න මහා ආපදාවක් වෙනවා. පත්තිනිය එන්නේ කවදාවත් සල්ලි ගන්න නොවෙන. ඇගේ හැකියාවන්, ඇගේ කුසලතාවයන් වඩවාගත්ත දේවල් කිසිසේත්ම අය විනාශ කරගන්න නැති වෙයි. අය එකවරක් පත්තිනියක් වෙන කෙනෙක් වෙනවා. දෙවෙනි වරට වෙන්න බෑ. දෙවෙනි වරට වෙන්න පුළුවන් හැකියාව තියෙන මෙහෙම. සත්පත්තිනියක් වෙන්න උත්සාහ කරන කෙනෙකුට සහයෝගයක් වෙන්න පුළුවන් කියලා. පැහැදිලි වෙච්ච කෙනාට පුළුවන් හැකියාව තියෙනවා කියලා කියන්නේ. දැන් Taman රජ වෙච්ච කෙනෙක්, රජ වෙලා ඉන්න කෙනෙක්, නැත්තම් මහා ධන කුවේරයෙක් වෙලා ඉන්න කෙනෙක් කියන්නේ. Taman ඒ ලබන්න තියෙන උපරිම දේවල් ලබන් ඉන්න කෙනෙක් කියලා කියනවා. තව කෙනෙක් කෙනා මෙහෙම. මටත් ওই தත්ත්වයට එන්න පුළුවන්ද? ඒකට සූත්‍රය සත්ගායනා කරලා ආයි. ඔන්න සීනිය தත්ත්වයට ආපු සත්පත්තිනියන් කියන්නේ ඒක වෙයි. ඒකට සූත්‍රය සත්ගායනා කරගෙන ආයි තුන. අපිටත් එක වාරයක් හම්බුනේ අපි ඒක කරා වෙනවා. අපි දැන් මේ ධර්මාචාර්යවරියන් ලෙස ගමන් කරමින් සිටිනවා. ඒකට වැඩිපුරම ඉන්නේ සමාජය තුල කාන්තාවගත් කල ලැබිනන් සූත්‍රයට සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට. බෙදලා ඉන්නේ කාන්තාවක් ලෙස නම් ඒ සියලු දෙනා සත්පත්තිනියන් වෙලා හිටපු කට්ටිය ලැබෙන ප්‍රතිලාභ බලන්න කියලා. සූත්‍රය සත්ගායනා කරුත් නැහැ. ඇයට සත්පත්තිනිය කියලා කියනවා. සූත්‍රය සත්ගායනා නොකර ඉන්න අපිටත් සත්පත්තිනියෝය කියලා කියන්නේ සූත්‍රයට ලැබි බැවින්නේ. සූත්‍රයට ලැබි නම් ඒක ෂෙයා කරනවා නම් ඊට පස්සේ සූත්‍රයයි නාගරජුගේ දේශනාවයි කම්පයා කරනවා නම් දෙක එකට තියන්න උත්සාහ කරනවා. අන්න ඒ කට්ටිය සත්පත්තිනියන් වෙලා අවසන් වෙලා බොහෝ කාලෙක ගත වෙලා ඉන්න අය වෙන. බොහෝ කාලෙක ගත වෙලා. අමාදීනිය මහස්ථාන ප්‍රාප්තකේ බිරිඳ. ඒ සත්පත්තිනියක් වෙලා බොහෝ කාලයක් ගත වෙලා ඉන්න කෙනෙක්. සූත්‍රයට ලැබිනා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ලැබිනා ඒක මේ ධානිය දෙතරන්න ඇහෙන්න ඕනේ කියලා සිත් පහළ වෙන යම් කාන්තාවක් සිටිනවා නම් ඇයද ওই සූත්‍රය සත්ගායනා කළා තියෙනවා. සත්පත්තිනියක් වෙලා තියෙනවා. එතකොට මුලින් සත්පත්තිනියක් වීම කියන එකට වැඩිය ඒ සත්පත්තිනියක් සූත්‍රයක් දායාද කරාට පසුව අර පෙර ඇතිවෙච්ච ප්‍රීතිය උද්දාමේ Tamanටත් ගොඩ නැගිලා
Taman මේක ලෝකෙට දායාද කරන්න. උත්සුක වෙනවා කියලා කියනවා. එක්කෙනෙක් සූත්‍රය සජ්ජායනා කරලා දෙනවා. ඒ සත්පත්තිනිය ලෙස ඒ ජන්මේ විරුදාවලියටපත් වෙනවා. ඉතිහාසයට එකතු වෙනවා. ලබන කුසල් ඵල මහිමයන් ගැනිය නොහැකි තරම් ලබමින් සිටිනවා. ඇගේ උත්සාහය දෙවනි කරන්න කිසිවෙකුට බෑ කියලා හිතුවට ඇගේ උත්සාහය කාමරයක් තුල කරා නම් ඒක ලෝකේ පුරාගෙන යන්න උත්සාහ කරන කට්ටිය ඉන්නවනම් ඒ කාමරයක් තුල තමයි මේක කරන්නේ. ඒක ලෝකේ පුරාගෙන යන්න උත්සාහ කරන කට්ටිය ඉන්නවනම් ඒ උත්සාහ කරන සියලු කාන්තාවන් සත්පත්තිනියන් බී අවසන් අය වෙන. සත්පත්තිනියක් වී අවසන් අය සූත්‍රය ෂෙයා කරනවා. අනික් කට්ටියට අහන්න දෙනවා. මේක අහන්න කියලා කියනවා. ඊට පස්සේ සූත්‍රයට අනියුක්ත කිරීම සඳහා යම් උපාය කෞශල්‍ය වචන භාවිතා කරමින් අක්ෂර යොදමින් මාතෘකා යොදමින් සූත්‍ර පාඨ ඉදිරිපත් කරන කට්ටියට අහන්න. අන්න එහෙම කට්ටිය ඒ සූත්‍රය සජ්ජායනා කරපු කට්ටිය නේද? සූත්‍රය සත්පත්තිනිය දුන්නායින් පස්සේ ෂෙයා කරන කට්ටිය ඉන්නේ කාන්තාවෝ. අනික කට්ටියට අහන්න දෙන ඒක විග්‍රහ කරන්න නැතුව අහන්නම දෙන. කොටස් ආකාරයෙන් කපලා තියෙන එක. පොඩි කොටස් වලට. ඒවට ගියාම සූත්‍ර 28ම එහෙම විනාඩි 4ට 3ට 7ට වගේ කොටස් වලට කපලා තියෙන්නේ. ඒවයි තියෙන වෙනවා මිනිස්සෙක් අහුව ප්‍රශ්නයක් පිළිතුර තියෙනවා. ආනර පිළිතුරත් අරගෙන ගිහිල්ලා අනික් කට්ටියට දායාද කරනවා. ඒ සියලු දෙනාම සත්පත්තිනියන් දී අවසන් අය වෙයි. නමුත් ප්‍රධාන ගෞරවය හැමදාම තමනුත් සත්පත්තිනියක් වෙච්ච ජන්මේදී ප්‍රධාන ගෞරවය තමන්ට ලැබුණා. ප්‍රධාන ගෞරවය. එදා සූත්‍ර දාණය කුමරුට කරලි වෙලා නිදහසේ හිටියෝ. ඔබ නිදහසේ ඉන්න වෙලාවේ බොහෝ දෙනෙක් ඇවිල්ලා ඔබේ හඬ සමස්ත ජාතියටම ප්‍රධානය කරන්න ප්‍රාර්ථනා කරා වෙනව කාන්තාවෝ ඇවිල්ලා, බෙරදරුව වෙනව කාන්තාවෝ ඇවිල්ලා ඒ කැපකිරීම දැක්කේ නැති උනයින් පස්සේ ඇයටත් සිද්ධ වෙනවා කියලා කියනවා මේ සූත්‍ර සජ්ජායනා කරන නිකම් මේ ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නැති නේ. තවත් මොනවද වෙන්න ඕන? කොහොමද මේක කරන්න ඕන? කවුරුත් එක්කද මා සම්බන්ධ වෙන්න ඕන? සම්බන්ධ වෙන්න බෑ කියන කෙනෙක් ස්වභාවයෙන් මිටින් හරස් කරනවා. ස්වභාවයෙන්ම හරස් වෙනවා. ඒ කට්ටිය ඒ දෙපළ මනුස්සයෝ කියන්නේ බෝසත්තුරු හම්බ වෙන්න ඒ කට්ටියට බෑ කියලා කිව්වා. කට්ටියට බෑ. මම හස්තන ප්‍රාප්ත මම යවනෝ මංජුශ්‍රී බෝධිසත්වයේ ඉන්නවා. ඒ ගිහිල්ලා හම්බ වෙන්නේ එයාගෙන් දායාද ඉල්ලගන්නේ කියලා. ඒත් මේ මහස්ථාන ප්‍රාප්තද කියලා බලා ගන්න අවශ්‍යතාවයකට යවනවා. හැතනකොට නැත්තම් යවන්නේ නැතිව. නැත්තම් යවන්නේ. කිසි කෙනෙක් යවන්නේ නැහැ. මහස්ථාන ප්‍රාප්තද කියලා බලා ගන්න අවශ්‍යතාවය නා රජුට තිබෙන වෙනවා. නා රජු මහස්ථාන ප්‍රාප්ත මංජුශ්‍රී බෝධිසත්වයේ මුණ ගැහෙන්නේ යවනවා. මොකද මහා සම්මත රාජාවලිය නිර්මාණය වෙලා තියෙන්නේ. මහා සම්මත රාජාවලිය. සියලු දෙනාගේ කැමැත්තෙන් සියලු දෙනා රජ වෙලා තියෙන්නේ. හැබැයි මේ ජන්මේදී සියලු දෙනාට මතක් වෙනවා කියලා. 180 හරහා සෝතාපන්න වුණා. කියන්නේ සක්විති රජ පදවිය අභිබව. දෙයනේ කෝ රජ පදවිය. පැහැදිලි මේ කියන දේ. සෝතාපන්න වීමෙහි අර්ථය සක්විති රාජ පදවිය අතික්‍රමණය කිරීම වේ. එතකොට තමන් මහා සම්මතයෙන් රජ වෙලා සිටිය යුතුයි. සියලු රටවැසියාගේ කැමැත්ත තමන්ට ඇවිල්ලා තිබිය. ඒක නැතුව මෙන්න එතෙන්ට එහා ගිහින් කියලා හිතන්න දෙයක් සියලු බුදුරු ලෝක සත්‍යයට ප්‍රධානය කරනවා. රජ වුණේ ඒ උනාට සක්විති රජ පදවිය අතික්‍රමණය කර බව තේරෙනවා. ඔවුනේ මෙච්චර ඥානයක් තියාගෙන බුදුන් මේ ඉන්න පාලකයට ටිකක් ගහරි වෙලා එලවන්න හිත. මටනේ පාලනය කරන්න ලේසි මේක. මේ තේන විදිහට 180. ආන්නෙම ඉපාල වෙච්ච දාස් ගානක් හදනවා කියලා කියනවා. නා රජු. බුලත් ගේන කෙනාම හදනවා කියලා. බුලත් ගේන්නේ කොහොම වෙන්නේ? එහෙම බුලත් ගෙනල්ලා මංජුශ්‍රීට කියන මේකට අත ගහන්න කියලා. අත ගහන්න විතරයි. වැඩ කරන්නේ අත ගහන්න කියලා. මල්ලට්ටියකට අත ගහනවා අත ගහන්න කියලා. මේකට අත තියන්න. අත තියන්න. ඔබට කියන්න පුළුවන් හැකියාව තිබිය යුතු වෙන දවසක නා රජු කවුද කියලා. මංජුශ්‍රී බෝධිසත්වයනේ නොත් රසික දෙව්පුරණී. දෙව්පුරේනි. ඔබට කියන්න පුළුවන් හැකියාව තිබිය යුතු වෙන දිනක නා රජු කියන්නේ කවුද? මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මහින්ද අයියේ මමයි කියලා. දැන් නිකන් තේරෙනවා ඒක වෙනස් කියලා. අන්න ඒක තේරුම් ගන්න කියලා අංක එකට. ඒක තේරුම් නැති වෙනනේ. අසල පහක් ගත වෙලත් අවසන් වෙනවා. ඒක තේරුම් නැති වෙනවා. ඊයේ පෙරේදත් පොඩ්ඩක් ඇමත් දාලා බැලුවා වෙනවා
තේරෙනවද කියලා? ඒ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ. එහෙනම් ඉතින් අර සීනියර් කියන තැනින් ඉවත් වෙලා ජූනියර් කියන තැනට ආපු කෙනෙක් ෆේල්. සීනියර් කියන තැනට ෆේල්. මේ සූත්‍රය ප්‍රදානය කිරීමෙහි අනලස් වී යුතුන අත් නොහල අධිෂ්ඨානයෙන් යුතුව ඒකම දෙන්න උපාය මාර්ග යොදමින් නැත්තම් ඔය අල්ලපුවත් හරි කාගේ හරි වත්තක ඉන්න මිනිස්සෙක් මරුණාන් පස්සේ 7 දවසේ බණට ගිහිල්ලා මේක දැමීමෙන් 3 මාසේ දානෙට හොඳම කෘතියක් මේක gedare ඉන්න උන්ට යහපතක් යක්ෂයින්ට ප්‍රේතයින්ට කුම්භාණ්ඩයින්ට මලපෙරේතයින්ට ධර්මශාන්තියක් මේ සූත්‍රයේ දාමයේ කියලා යෝජනා කරමින් ඒවා රෙකෝඩ් කරලා පුළුවන් නම් එහෙම වෙනව නැත්තම් මිනිසුන්ට මේවා කියලා දීමින් ඒ වගේ දේවල් උන කරන්න ඕනේ. ඒ වගේ දේවල් යනවා කිසිම දෙයක් නැතුව මං කරයි දැන් ඉවරයි කියලා පැත්තකට වුණොත් එහෙම අනිත් සියලු දෙනා පැත්තකට වුණොත් එහෙම ලෝකෙත් එක්ක ඉවර වෙලා යනවා. දැන් මංජුශ්‍රී බෝධිසත්වෝ මං කරයි දැන් පැත්තකට ඔය සූත්‍රය ඉදිරිපත් කරන්නයි කියලා කියනවා. අනන්ත නින්දා පහස මිනිස් වෙන මොහොකටවත් නෙවෙයි කියලා කියනවා. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර නහොත් නාගරජු නාත දෙමිඳු නින්දා පහස මිනිස්. නමුත් දියණිය ඇවිල්ලා ඉන්නවා කියලා කියනවා පියා ආරක්ෂා කරලා. මංජුශ්‍රී බෝධිසත්වයන්ට සහයට ගන්න දියණිය දෙනවා කියලා කියනවා. තමන්ගේ දියණිය නාරජුගේ දියණිය. නාරජු කියනවා. ගායත්‍රිය නාරජු කියනවා. ඇය ඉන්නේ නාරජ මාලිගාවේ සිටවේ. අඩුම වයසක් ඇති. අඩුම වයසක් ඇති. ඒ කියන්නේ අනිත් බෝසත්වරුන්ගේ අනිත් බොහෝ බෝසත්වරුන්ගේ බිරිඳ වරුන් ඉන්නවා. ඒ සියලු දෙනාගේ බිරිඳවරුන්ගේ ජේෂ්ඨතම පතිනිය මට මෙතෙක් හම්බෙලා තියෙන ජේෂ්ඨතම පතිනිය කවුද කියලා හුවා. අමා නමින් පෙනී සිටින කෙනා වේ. එකට එන්න බෝධිසත්ව නාම රෝමේ මගෙන් ඉල්ලන්න එපා කියලා කියන තියෙන නම හරියට දාපු නම වෙන එක. ඒක Tamanට කැතයි කියලා හිතනට කැත නැති වෙන්නේ. ඒක කැත නැහැ. ඒක වෙනස් කරන්නත් බෑ. ඒ දාපු විදියක්. පත්තිනි පාලංග කුමරුට දුන්දා. බුලත් බෙදුවේ කවුරු කිය. ඇත්තටම මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දුන්න දවසේ ඉඳලා කට්ටියන්ට අවශ්‍ය නම් මං කිව්වා ඉතින් පන්සලක දෙක දාලා බලන්න ඉතින්. මහා සම්මතයෙන් රජ වෙන්න පුළුවන්ද කියලා දාලා බලන්න. නමුත් මං ඊජිප්තුවේ ඉඳගෙන වසර 3ක් 4ක් එක දිගටම මේ බුලත් බෙදුවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය බෙදුවා. 4 වටේට බෙදුවා. ඉවරයක් නැතුව සමහර දවස්වලට එක ගෲප් එකට මම කපාගෙන හිටියා පොඩි කොටස් ටිකක්. පොඩි විනාඩි 4 වගේ කොටස් ටිකක් කපාගෙන හිටියා. ඒ වගේම සූත්‍ර පිටින් දානවා. දිනකට අවස්ථා 100ක් විතර දානවා දැන්. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ අවලෝකීතේශ්වර පරිච්ඡේදය ෂෙයා කිරීමේ ප්‍රමුඛයා කවුද කියලා හෙව්වොත් ඒ මම වෙන්නේ. බැඩියෙන්ම අවලෝකීතේශ්වර පරිච්ඡේදය ෂෙයා කරලා තියෙන්නෙත් මම වෙන්නේ. ඒ කියන්නේ 23000ක් මේ වන විට views තිය. අහන්න ගත්තොත් කිසි කෙනෙක් අහලා අවසන් කරන තෙක් කනහකට ගන්නෙ නැති පරිච්ඡේදයක්. කනහකට ගන්න. ආගෙන ඉන්න. සමහරට විටෙන් විට අහන්න ඉඩ තියෙනවා. එකපාරක් අහලා අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. තාමත් කට්ටිය අහමින් සිටින මේ පරිච්ඡේදය. මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ 25 වෙනි පරිච්ඡේදය. උපමා අලංකාර පරිච්ඡේදය. උපාය කෞශල්‍ය පරිච්ඡේදය. විධාන කතාව. මෙන්න මේවා මම ගෲප් එකට දාමින් සිටින මේවා තමයි දාන්න ඕන. කවුරු හරි බලයිනේ. දැන් උණුහරුපයක් හරි මොන හරි දෙයක් දාලා අද අප්ලෝඩ් කරපු ගමන් අද අප්ලෝඩ් කරොත් එට වෙනකොට views ලක්ෂයක් විතර යන්න පුළුවන් ඒව තියෙන. නමුත් අවුරුදු 5ක් තිස්සේ ඉඳගෙන මහබෝසතුන් නොහොත් නාග රජුන් මේ සූත්‍රය දෙන්න වෙරදරු තරම් මංජුශ්‍රීලා සූත්‍රය දීලා අහක බලාගත්ත තරම් ඒ දෙක ගත්තන් පස්සේ අහසට පොළොව තරම් පරතරයක් පවතින වෙනවා. අහසේ කෙලවර කොච්චර දුරින් තියෙනවද කියලා හිතා ගන්න බැරි වෙනවා. කට්ටිය කොච්චර දුරින් තියෙන අහස පොළොවට කොච්චර කිට්ටුද කියලා ඒ පැත්තත් කට්ටියන්ට හිතා ගන්න බැරි වෙනවා. ඒ තරම් ආසයි පොළොවයි වගේ
මේ තරම් දුරින් සහ ළඟින් සිටින. දුරින් සහ ළඟින් සිටින. අහස ඔබේ ඇස් දෙක ඉස්සරහට තියෙනවා අත දාලා කාල් ගැවුවන් පස්සේ අර මුළු විශ්වයෙන් පුරා පැතිර පවතිනා වූ අවකාශය තමයි ඔය ඉස්සරහින් තියෙන්නේ. අත දැම්මන් පස්සේ මේ අත දාලා කාල් ගාන වෙලාවට මේ ඒක විශ්වයට දැනෙනවා. මෙහි ඉඳගෙන කියන කතාව ඔබට ඇහෙනවා වගේම ඔබ අත ඉස්සරහට දාලා කාල් ගෑවොත් ඒක මුළු විශ්වයටම දැනෙනවා. කියන්නේ ඔබ විශ්වයට අත දාලා කාල් ගන්න බව විශ්වය දන්නවා. ඒක තේරෙනවද කියලා? ඔබ විශ්වයට අත දාලා කාල් ගන්න බව විශ්වය දන්නවා කියන්නේ ඔබ දන්නේ නැහැ කියන්නේ. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ප්‍රධානය කරන පත්තිනි පත්තිරු 180 ප්‍රධානය කරන පත්තිනි ප්‍රධානය කරන්නේ මංජුශ්‍රී බෝධිසත්වයෝ ගෙනල්ලා ඇගේ පාමුලින් තිබ්බොත් පමණක්. ඇගේ පාමුලින් තැබී තියෙන මංජුශ්‍රී බෝධිසත්වයන්ට පෙන්නනවා නා රජු. අන්න අතන තියෙනවා සූත්‍රයක්. මොන සූත්‍රය? මොන සූත්‍ර ගොඩක් තියෙනවා. සූත්‍ර ගොඩක් තියෙනවා තමයි මං කියන සූත්‍රය අරන් ඉන්නවා. ඒකට පෙන්නලා තියෙන කෙනා තමයි ගෙන්නවන කෙනාවේ. පෙන්නලා තියෙන කෙනා තමයි ගෙනාපු කෙනාවේ. ගෙනල්ලි වෙලා මංජුශ්‍රී බෝධිසත්වයෝ මේ සූත්‍රය සත්‍යයනා කරන්නලා ඇත්තිනවා. ඔහුට ධාර්ණියක් වෙන තියෙනවා. ඊට පස්සේ තමන්ගේ බිරිඳට පතිනියට නාරජුගේ දියණියට ආධ්‍යාත්මික නාරජුගේ දියණියට උඩාම දියණියට ලාබාලතම දියණියට එන්න කියලා කියන මොන සූත්‍රය ගෙනල්ලා ඇති මංජුශ්‍රී බෝධිසත්වයෝගේ පාමුලින් තියන්න. දැන් ඕක කියවලා කුමරුට පුදන්න කියලා. දැන් කුමරුට පුදන වෙලාවේ කුමරුට ගෙනල්ලා CD එකක් කරහා USB එකක් කරහා මේක කුමරුට ඊජිප්තුවට කූරිය සර්විස් එක කරහා DHL හරහා හරි එවන්නේ නැති වෙයි. මම කියන්නේ මේ USB වගේ ඒවා එවන්න අමාරුයි සමහරට. ඒකින්ද මම කියන තු YouTube එකටම දාන්න channel එකක් හදලා කොහොම විස්තරය දෙනව කරන්න ඕන විදිය කියන. කොහොමද කරෙන්න ඕන? සෑම සූත්‍රයකම අවසානෙට දාන්න කියලා කියන 180 ලෝගෝ එකයි 360 ලෝගෝ එකයි. අවසානට දාන්න කියලා කියන. ඊට පස්සේ channel එක හදන්න කියලා කියන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියලා නෝනේ මොකද? සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියලා ගැහුවන් පස්සේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කතා කරන දැන් බොහෝ නාලිකා එළියට. ඒක මම එදා දැනගෙන හිටියේ. මම කිව්වේ විශ්වයට ඇතුල් වීමේ දොරටු channel එකේ නමර දාන්න කියලා. මොකද ප්‍රහාරය එල්ල කරනවා නම් ඒ එල්ල කරන පාර්ශවයෙන් වගකීම් බාරගත යුතුයි. ප්‍රහාරයක් එල්ල කරන්න ලෑස්තින දැබැන්තම ප්‍රහාරයක් එල්ල කරන්න ලෑස්තින වගකීම් බාරගත යුතුයි. මේ වගකීම් බාර ගන්න වෙලාවටත් නාරජු උපාය කෞශල්‍යයෙන් යුතුව නාරජුගේ විෂය පද්ධතිය විශ්වයට ඇතුල් වීමේ දොරටු කියලා දාන්න කියලා. ඒ නමින් ඔහු ඒක හදන. ඒ නමින් හදන. ඒක ඇතුලේ තියෙන සූත්‍ර අරගෙන තමයි මම තනියම මේක මහන්සියෙන් යුතුව නොහල අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව මේක ලෝකෙට ප්‍රදානය කරනවා. කපණ ඇසුනොත් එහෙම මහා මෛත්‍රී බෝධිසත්වයන් බුදු වෙන්න බැරිව. ඇවිල්ලා තියෙන්නේ කපනසන්න මහ විෂ්ණුවේ. මහා විෂ්ණුව ඇවිල්ලා සමන්තපත්‍රේ. සමන්තපත්‍රයට ඉහළින් නාරජුවින්. සමන්තපත්‍රයට ඉහළින් සත්පත්තිනියෙන්. සමන්තපත්‍රයට ඉහළින් ආස්ථාන ප්‍රාප්තකේ ඉඳලා අක්ෂයමති පද්මශ්‍රී ධරණීධර ඒ වගේම මේ සූත්‍රය ෂෙයා කරන අය සිටිනවා කියලා. මේ සූත්‍රය ෂෙයා කරන සියලු දෙනාම මංජුශ්‍රී වෙලා හිටපු අය. මතක තියාගන්න කියලා කියනවා. ජූනියර් මංජුශ්‍රී මතක තියාගන්න කියලා කියනවා. මේ සූත්‍රය ෂෙයා කරන යමෙක් ඉන්නවනම් ඒ කට්ටිය මංජුශ්‍රීලා වෙච්ච අය කියලා. බලන්න කියලා කියනවා. ඒ ඔයාට තියෙන පොදු ගතිගුණම ඒ කට්ටියන්ටත් පෙර තිබිලා තියෙනවා. ඔයාට තියෙන පොදු ගතිගුණ ඒ කට්ටියන්ටත් පෙර ජන්මයන්හිදී තිබිලා තියෙනවා. සූත්‍රය දීලා තියෙන සූත්‍රය දුන්නායින් පස්සේ ඊට පස්සේ පා වෙලා පැත්තකට වෙලා මේක තේරෙන්නේ නැහැ කියලා. ඒක පැත්තකට දාලා තියෙන වෙලාවේ කට්ටියක් ඇවිල්ලා මහා බෝසතුන් එක්ක එකතු වෙලා සූත්‍රය ප්‍රචලිත කරා කියලා කියනවා. ප්‍රචලිත කරා කියලා කියනවා. ඒ ප්‍රචලිත කරපු කට්ටිය නැවත ඉපදෙමින් ප්‍රචලිත කිරීමේ තැනට සහභාගී වී තිබෙනවා. මංජුශ්‍රී වෙච්ච අවස්ථාවේ ඌට ප්‍රචලිත කරන්න හැකියාවක් නැති වෙයි. ගායත්‍රි වෙච්ච අවස්ථාවේ සත්පත්තිනිය වෙච්ච අවස්ථාවේ සූත්‍රයට ලැබි කාන්තාවක් සත්පත්තිනිය වෙච්ච අවස්ථාවේදී ප්‍රචලිත කරන අර නිකන් තප්පුලනවා වගේ මගේම එක මම පෙන්නනවා මගේම එක මං උස්සගෙන යනවා එහෙම. අනේ එතන පහත් ලෙස සූත්‍රය ගැන සිතීම සහ තමන් වැඩ කරලා ඉවරයි කියලා සිතීම මෙන්න මේ දෝෂ නිසා නැවත ඉපදි හැමදාමත්
එන ජූනියර් සත්පත්තිනියට උදව් කරමින් යනවා කියලා කියන ඒ කට්ටිය මෙතන ඉන්න. මෙහෙ ඉන්න. ගායත්‍රිගේ දේශනාව මේ ධර්ණිය දෙදරන්න දිනක වැටෙන්න ප්‍රාර්ථනා කරන දායාද කරන ධර්මය කොටස් කොට පෙන්නන කාන්තාව සිටි. ඒ කට්ටිය සත්පත්තිනියන් වෙච්ච අය වෙලා තියෙන්නේ. කට්ටිය සත්පත්තිනියන් වෙලා තියෙන්නේ. ඒ කට්ටියන දැන් වෙලා තියෙන්නේ තමන්ලා සත්පත්තිනියක් වෙච්ච වෙලාවේ තමන්ගේ අනුශාසනාව අරන් යන්න ආපු කට්ටිය දැක්කේ. කවුද මේ මගේ හඬ ෂෙයා කරන්නේ? මගේ හඬ බොහොම ආසාවෙන් කවුද ශ්‍රවණය කරන්නේ? ඒ ධර්මවලදී මේ කට්ටිය ඒක හිතුවේ. නමුත් මහා බෝධිසත්වයන්ගේ බෙරවීරියෙන් එදා ඒ අයට දීපු සහයෝගයෙන් අන් අය සපත්ත දීපු සහයෝගයෙන් මේ සූත්‍රය තමන්ගේ හඬින් සමස්ත ජාතිය පුරාම ඇහුණ කියලා. තමන්ගේ හඬින් මුළු රටටම එකම හඬ එකම වෙලාවක ඇහෙන්න ලෑස්තුනොත් එහෙම කොච්චර ප්‍රීතියක් ඇද්ද කියලා අහනනේ. කොච්චර ප්‍රීතියක් ඇද්ද? අනේක විද වාසනාවක් උදා වෙච්ච වෙලාවක් වෙන. රණින් රිදියෙන් මුතුයෙන් මණිකෙන් ගන්න බැරි මේ ලෝකෙ විකුණලවක්වත් මිල කරන්න බැරි සතුටක් Tamanට උදා වෙන. සමස්ත රටේම තමන්ගේ හඬ ඇහෙන වෙලාවට නේ. ඒක කොච්චර වටිනාකමක්ද කියලා. අන්න ඒක ප්‍රධානය කරන්නේ නාරජු වෙන. මහා සම්මත රාජාවලිය හදන්නෙත් නාරජු වෙන. 180 දීලා කියනවා සක්විති රජ පදවිය අතික්‍රමණය වුණානේ ඒක සැරේට. අයියෝ පට්ටම උඩියට. රජ වෙන්නේ නැද්ද? ඒකත් ඇත්තනේ. ඔය සිරිපාදේ නැගපු වෙලාවේ කෙනෙක් කියනවා පුද්ගලිකව කතා කරලා මෙහෙම කි. දැන් 180ට ලෝගෝ හදමින් වැඩ කරමින් කැපවෙමින් යන ගමන් මම කියනවා යන්න සිරිපාදේ සිල් දෙනවා. මට බලා ගන්න ඕන ඔයාලා කවුද කියන්නේ. මංජුසී නම් පැත්තකට දාලා තියෙන දැන්ට. අනිත් එකතු වෙච්ච කට්ටිය මොකන්ද කියලා බලා ගන්න ඕන මට. අනිත් එකතු වෙච්ච කට්ටිය කවුද? සල්ලි තියෙන අයද කුසල් තියෙන අයද? නැත්තම් ඥානයක් තියෙන අයද? මොකක් හරි දෙයක් කරගත්ත අයද? නැත්තම් මාන්නයක් තියෙන අයද? මේ ඔක්කොම බලා ගැනීම සඳහා සියලු දෙනාට යන්න කියන සිරිපාදේ. මම සිරිපාදේ ෆයිබර් ප්‍රතිමාවක් ආකාරයට ගියේ. පැහැදිලි. මම බොහෝ දෙනෙකුට මංජුසීලට අතපත ගන්න දීලා තිබුණේ ෆයිබර් ප්‍රතිමාවක. ෆයිබර් ප්‍රතිමාව තමයි අතපත ගන්න දීලා තිබුණේ. මාව අතපත ගන්න එහෙම ලේසි නැතිනේ. ලේසි නැති කුජීත මඩ ගෑවිච්ච නාරජුනේ. ඔහු අතපත ගන්න ලේසි නැතිනේ. මම දුන්නේ ෆයිබර් ප්‍රතිමාවක් අතපත ගන්න වෙනවා. දැන් සිරිපාදේ අට්ටි එක්ක නගින ගමන් සිරිපාදේ නැග්ගට පස්සේ එක්කෙනෙක් රික්වෙස්ට් එකක් කරනවට මෙහෙම මහින්ද අයියේ එහෙම කියන්නේ මොකද? මහින්ද අයියේ කියලා කියන්නේ. මහින්ද අයියේ අපි සියලු දෙනා සිරිපාදේ නගිනවනේ. මම මේ මළුවට මේ ගියන් පස්සේ උඩ මළුවට ගියපු ගමන් මහින්ද අයියා ඔහෙන් සූම් එක හරහා කියන්න ලෝකෙටම ඇහෙන්න මේ එයා දියසේනේ කියලා නම් කරන්න කියලා. මානසික ලෙඩ්ඩු බලාගත්තේ හොඳ. හරි. හැමෝම ලෙඩ්ඩු නොවෙන්නේ. බලපණෙන් ආපු කිසිවෙක් ලෙඩෙක් නොයි. අනිත් සියලුම දෙනා අපේ මහබෝසත්තුන්ගේ පරම්පරාවේ ඉන්න කට්ටිය ගිහිල්ලා තිබ්බ සිරිපාදේ. සේරම ලෙඩ්ඩු වෙයි. ඒ වුණා යන්නේ කොහෙද වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව බස් එකක් ආපු වලියට සිරිපාදේ ගිහින් නමුත් බලපණෙන් ආවේ මහා සංවිධානාත්මක ලෙස අපිට මහබෝධිසත්වයන්ගේ මාංශ කාය නැතත් අපි මහබෝධිසත්වයන්ට ගරු කරනවා අය උන්වහන්සේ කීප දේවල් කරනවා අය කියලා අසංක ප්‍රසාද අසංක ප්‍රදීප් බණ්ඩාර අසංක ප්‍රදීප් බණ්ඩාර ඇතුළු බලපනේ පිරිවර මේ කට්ටිය මේ බොහොම පැහැදිලිව පිරිසුදුව එතන හිටිය පුණ්‍යසිරි දිසානායක ඒ කට්ටිය බොහොම පැහැදිලිව පිරිසුදුව ගමනක් යනවායි කියලා සමාජයට පෙන්වමින් උන් ගියා ෆයිබර් ප්‍රතිමාවත් අරගෙන ශ්‍රීපාද පත්මයට. ඒ ගියයින් පස්සේ කෙනෙක් මට රික්වෙස්ට් එකක් කරලා තිබුණා උඩදි කියන්නේ Zoom එකෙන් page එකට ඇහෙනවනේ. page වලට ඇහෙනවනේ ෂෙයා කරලා තියෙනවනේ. උඩදි කියන්නේ එයා දියසෙන් කියන. ඔන්න ඔහම යෝජනාවක් මට කරලා උඩට ගිහපු කට්ටියක් තියෙනවා. මට යෝජනා කරලා ඒ කට්ටිය. දැන් මේ එතනක් තියෙන්නේ නාත දෙවිඳු හඳුනා ගන්න බැරි වීමක් නේ. නා රජු හඳුනා ගන්න බැරි වීමක් නේ. කට්ටියට තියෙන්නේ. බෝසත්තුරුන්ට තියෙන්නේ නා රජු හරියට හඳුනා ගන්න මට තේරෙන්නේ බෝසත්තුරුන් නැති වෙන්නේ. මේ බෝසත්තුරු අනිවාර්යෙන් නා රජු හරියට හඳුනා ගන්නවා කියලා කියන්නේ.
බෝසත්වරු නොවිච්ච කට්ටිය. තාම නාරජු හරියට අඳුරන්නේ නැහැ කියලා කියනවා. බෝධිසත්ව නොවිච්ච කට්ටිය. කොහෙට බෝධිසත්වේ? සියලු සත්වයෝ බෝධිසත්ව වෙනවා. කොහෙට බෝධිසත්වේ? පරිනිර්වාණ ධාතුවට යෑම සඳහා බෝධිසත්ව විය යුතුයි. ඒක රහතන් වහන්සේලා පිට වෙන්නේ බෝධිසත්ව වරු ලෙසින් වෙන්නේ. ඕ ඒකට පිට වෙන්නේ බෝධිසත්ව වරු ලෙසින් වෙන එකට හේතුව මෝඩ කම දරාගෙන යන්න බැරි වීම. රහත් කියලා කියන්නේ බුදු වීමේ. බුදු වීමනේ. බුදු වුණාන් පස්සේනේ සියලුම සත්වයෝ Tamanට වඳින්න ලැබෙන්නේ. සියලුම සත්වයෝ වඳිනවා කියලා කියනවා. මෙතනින් ඉවරයි. මන් රහත් අඟුලිමාලට සියලුම සත්වයෝ වැන්දද කියලා. එතකොට අඩුපාඩුකම් තියෙනෝනේ. අවසානයේ කියලා කිව්වට සියලු සත්වයෝ වන්දනාමානයට පාත්‍ර වෙන දිනට සපත්ව අවසන් වී යුතුයි. නැත්තම් අවසානයක් ඇත්තේ නැති. ඔන්න ඕක තේරෙන රහතන් වහන්සේලා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ශ්‍රවණය කරවා තථාගත භක්තිය තමන්ගේ උර මත වඩා හිඳුවා කල්පයක් පුරා ණය ගෙවන්න ලෑස්ති වෙනවා කියලා කියනවා. ණය ගෙවන්න මහා ණයක් වෙනවා කියලා කියනවා. සියලු ඔය බොහෝ දෙනෙක් සතර පායෙන් නිදහස් වෙන්න අනිවාර්යයෙන්ම ලෞතර බුදුවරයෙක් ගාවට යා යුතු වෙනවා. සමහරක් අය හොඳේ හැමෝම නෙවෙයි සමහරක් කට්ටිය ඉන්න ಜಾති සෝතාපන්න වෙමි යන කට්ටිය. ಜಾති සෝතාපට්ටිය. සතර මාර්ග ඵල වලටම ಜಾති කියන කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. ಜಾති සෝතාපට්ටියෙක් වෙන්න කවුරු හරි ලෑස්ති වෙනවා නම් කියලා සෝතාපන්න වෙලා ඉන්නවනම් මීට කලින් රහත් වෙලා ඊට කලින් රහත් වෙලා ඊට කලින් පසේ බුදු වෙලා ඊට කලින් නිම්මාන රතිය තුල වැඩ වාසය කරලා ඊට කලින් නිරයත් බඹලවත් අතර වැඩ වාසය කරලා එහෙමයි මේකේ ගමන තියෙන්නේ. ඊට කලින් කියලා පෙරලියක් තියෙනවා. ඒකෙදි බෝධිසත්වයෙක් නම් ඔහු ස්ථිර වශයෙන්ම පරිනිර්වාණ ධාතුවට යන්නේ කෙසේද කොහොමද කියලා අනුත්තර ධර්මයේ සාක්ෂාත් කරපු තැනත්තාගෙන් අසාගත යුතු වෙනවා. අපි යන්නේ කොහොමද? පරිනිර්වාණ ධාතුව තමයි ආරක්ෂිතම දේ. ආරක්ෂිතම ධාතුව වෙන්නේ පරිනිර්වාණ ධාතුව. ඒකට ගියන් පස්සේ තමයි සම්පූර්ණ ලෙස නිදහස ලැබුවා යන්නේ අර්ථය. Tamanට ඒක ඇතුළතදී ප්‍රත්‍යක්ෂ වෙන්නේ පරිනිර්වාණ ධාතුවේදී. මහා සම්මත රාජාවලියට බුලත් කියන අපේ නා රජුමයි. පැහැදිලි? නා රජුමයි කියන පත්තිනිය කියලා කියන්නේ නා රජුගේ දියණියට. දියණිය ලැබුවා තමයි සජ්ජායනා කරවල නැවත පුදවන්නේ. ඒ කියන්නේ මැදින් කෙනෙක් නිර්මාණය කරගන්නවා කියලා කියනවා. සත්පත්තිනිය සහ නාගරජු මහත් අවලෝකීතේචර මැදින් කෙනෙක් නිර්මාණය කරගන්නවා කියලා කියනවා. පත්තිනියත් නාරජුත් මැදි. කවුද කියලා හුව මංජුශ්‍රී බෝධිසත්වය. මංජුශ්‍රී බෝධිසත්වය තමයි මැදින් නිර්මාණය කරගන්නේ. නිර්මාණය කරගන්නේ වෙනම මොකටද කරන්න වෙනවා. අනාගතයේට පහළවන්නා වූ බෝධිසත්වවරුන්ට ගණන් ලියා දීමට හැකියාව තියෙන නිසා වෙනවා. මොකද මංජුශ්‍රී කියලා නම ගත්ත කෙනා සිවිල් ඉංජිනේරුවෙක් වෙනවා. සිවිල් ඉංජිනේරුවෙක් නෑ වරලත් ඉංජිනේරුවෙක්. රජයේ ඉංජිනේරුවෙක්. ඔහු දන්න ගණන් සහ ඔහු නොදන්න ගණන් සමාජයට කිව්වෙන් පස්සේ මට ගණන්කාරයෙක් වීමට හැකියාව තියෙනවා. නා රජුට ගණන්කාරයෙක් වීමට හැකියාව තියෙනවා. මංජුශ්‍රී බෝධිසත්වයෝ දන්න ගණන් සහ නොදන්න ගණන්. මංජුශ්‍රී බෝධිසත්වයෝ පොඩි පහේ කෙනෙක් නෙවෙයි. යම් දෙයක් කිව්වයින් පස්සේ ඒ පිළිවෙලටම කිරීමට හැකියාව තියෙනවා. පිරිසිදුවම කිරීමට හැකියාව තියෙනවා. මංජුශ්‍රී බෝධිසත්වය. ඔහුට අවශ්‍ය වෙන්නේ උපදේශ ටික පමණක් වෙන. වැඩ ඔහුගේ. නමුත් ඔහු පවා දන්නේ නැහැ කියලා කියනවා මේ මහසත් අවලෝකීතේශ්වර ගැන. උන්වහන්සේ කොච්චරනම් ගණිත විෂය හදාarලා තියෙනවාද කියලා දන්නේ නැහැ කියලා කියනවා. ඔය දැනට තියෙන ගණන් එහෙම ගිනාවුත් උන්වහන්සේ හදන්න නැති වෙනවා. උන්වහන්සේ අනුශාසනාවෙන් ගණන් මගක් පෙන්නනවා. ඒ ගණන් හදා ගන්න පුළුවන් හැකියාව තිබුණා නම් බෝධිසත්ව මංජුශ්‍රී එක සැරේටම අක්ෂයමති බඩපත්. මහින්ද අයියේ කියන දෙල්ල අනේ දෙයියනේ මේ අනුත්තර සම්‍යක් සම්බෝධියට පාත්‍ර වෙච්ච සියලු සතුන් වෙනුවෙන් පහළ වෙච්ච අමහා බෝසතාණන් වහන්සේ. නා රජු නාත දෙවිඳු අවලෝකීතේශ
කියලා අර අක්ෂයමති වගේ වන්දනාමාන කරනවා මනුස්සයෝ. එතකොට බලන්න උස් පහත් ભેදය. ආයතු වෙන්නේ කොහොමද? ආයතු වෙන්නේ අක්ෂයමති එනමාවතෙන්. සමදා ඇවිල්ලා පරිනිර්වාණයට යෑමට හැකියාව තියෙනවා. ධර්ණීදරටත් බොහෝ හැකියාවන් තියෙනවා. ඒ ධර්ණීදර මහා බෝසතුන් කියලා වචනකින් හරි ගෞරවාන්විතව ඒ මහා බෝසත් කියන තැනට ගෞරවාන්විතව කතා කරනවා නම් එහෙම පුද්ගලයෙකුත් පහළ වෙලා ඇති බව සාක්ෂි සහිතව ඔප්පු වෙලා පවතින නිර්වාණ දොරටුව මරුන්ට මමුන්ට දිව්‍යන්ට විවෘත කරන්න බැරි නිර්වාණ දොරටුවක් විවෘත කරලා තියෙන සාමාන්‍ය කෙනෙක් වෙන්න බැරිය කියලාවත් හිතනවා නම් ඒ අයද මංජුශ්‍රී බෝධිසත්වයන් අභිභවා ගොස් ඇති බව දැනගත යුතු වෙනවා. සූත්‍රයට ලැබි සූත්‍රය ප්‍රචාරණේ නියැලෙන අය තරම් මංජුශ්‍රී බෝධිසත්වය තවමත් කුසල් පාරමිතා රැස් කරගෙන නැහැ කියලා කියන අනුත්තර ධර්මයේ සාක්ෂාත් කිරීමට. මංජුශ්‍රී බෝධිසත්වයන් ගැන එදා කතා කරපු විදිහයි අද කතා කරන විදිහයි හාත්පසින් වෙනස් වෙනවා. හාත්පසින් එදා කිව්වේ කොහොමද මහා බෝධිසත්වය? ඔබ වහන්සේ කිව්වේ එක මහා බෝධිසත්වයෝය දෙක මංජුශ්‍රී බෝධිසත්වයෝය. දැන් ඔය මංජුශ්‍රී බෝධිසත්වය පස්සට යන්නේ කොහොමද? අපි ඉදිරියට විත් මංජුශ්‍රී බෝධිසත්වය පස්සට යන්නේ කොහොමද? ඒක ඔහුටත් ප්‍රශ්නයක් වෙනවා. එහෙම උනේ කොහොමද? නමුත් වෙන්නේ එහෙම වෙන්නේ. ඒකට හේතු වෙන්නේ මොනවද කියලා. කාගෙන් හරි අහුවනම් කියාවි කියලා අක්ෂයමති බෝධිසත්වයන්ගෙන් මහස්ථාන ප්‍රාප්ත බෝධිසත්වයන්ගෙන් ධර්ණීදර බෝධිසත්වයන්ගෙන් දැනට 180 තුල ඉන්න බෝසත් වරුන්ගෙන් අහුවනම් ඔවුන් කියාවි මොන හේතුවක් නිසාදයි මංජුශ්‍රී බෝධිසත්වය මහා සම්මත රජු ලෙස පෙන්වා ඔබ මදකට නතර කොට මේ එළියේ ඉඳගෙන ගණන් ලියන්නේ මොකටද කියලා අහන්න හිතුන්නේ නැද්ද? අහන්න හිතන නම් තමයි වැදගත් වෙන්නේ. අයයි විනාඩි 36ක් දේශනා කරලා තියෙනවා. තව දේශනා කරන්න බොහෝ දේවල් තියෙනවා. අර මහා සම්මත රාජාවලිය හදන්නෙත් නාත දෙවිඳු වෙනවා. නාග රජු වෙනවා. ඊට පස්සේ බුලත් තියෙන පැත්ත දන්නෙත් උන්වහන්සේ වෙනවා. පළමුව මේ කප නසනා කාලෙදී බුලත් තිබුණ සකිගොත කිය. බුලත් තියෙන පැත්ත දන්නෙත් නාරජුම වෙනවා. බුලත් ගෙනාවේ කවුද කියන අහලා තියෙනවා. එතන මහා සම්මත රාජාවලියට බුලත් ගෙනාවේ කවුද කියලා. ඒත් නාරජුමයි. පත්තිනි පාලංග කුමරුට දුන් දාණයට පත්තිනිය පාලකින් තියන්න කියලා කියන්නේ. ඔය බුලත් තෙප්පුව තියෙන්නේ. ඔය බුලත් තෙප්පුව තියන්න කියලා කියන පත්තිනිය පාලංග. ඊට පස්සේ අය විසින් කුමරුට පූජා කරනවා කියලා කියනවා. කුමරුට දානයක් දෙනවා කියලා කියනවා. කුමරුට දාන දෙන්න ඕන පත්තිනිය පාලංගෙන් තියලා වෙනවා. පත්තිනියට ඉරුපත් 180 තියලා වෙනවා. ඉරුපත් 180ක්. ඊට වැඩිය තියෙනවා. සූත්‍රයට අවශ්‍ය වෙලා තියෙන ඉරුපත් 180ක් පමණක් තියෙනවා. සූත්‍රයට. පැති 360කින් සමන්විත සම්පූර්ණම සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ සියලුම අරුත් ගැටලු ලියා ගන්න පුළුවන් සූත්‍ර 28 ගැප් වෙලා තියෙන්නේ පිටු 180ක් තුල වෙනවා. පත්තිරු කියලා උඩ කියන්නේ. පත්තිරු කියලා කියන සමහරක් වෙලාවට බුලත් වලට කියනවා. පත්තිරු කියලා. පත්තිරු. බුලත් වල කතාව මේක. මහා සම්මත රාජාවලියට පත්තිනිය පාලංගෙන් තියන්න ඕන කියලා කියනවා සද්ධර්ම පුණ්ඩික සූත්‍රේ කවුරු හරි ගිහින්. තිව්වෙන් පස්සේ ආපෞතරයක් පරාජිත වෙනවා කියලා කියනවා. එක පැත්තකින් දිනලා තියනවා කියලා කියනවා. පේන සමස්තය පේන එකෙන් දිනලා තියනවා කියලා කියනවා. බුදු වෙන්න රජ වෙන්න යන එක කරගන්න විදියක් නැහැ කියලා කියනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය නිසා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය පත්තිනිය පාලංගෙන් තියෙන නිසා වෙන කිසිවෙකුට බණ නැහැ කියලා කියනවා. බණ කියන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ප්‍රථම වරට සිංහල වශයෙන් පරිවර්තනය කියලා කියන ශබ්දයකට පරිවර්තනය වෙච්ච වෙලාවක් වෙනවා. ප්‍රථම වරට සිංහල වශයෙන් ශබ්දයකට පරිවර්තනය වෙච්ච වෙලාවක් වෙනවා. ශබ්දයකට පරිවර්තනය කරවන්න නියෝග කරන්නේ කවුද කියලා. මේ කතා කරන කෙනා. මේ කතා කරන කෙනා ඔබද වෙලා හිටපු කෙනෙක්. මේ කතා කරන කෙනා බුදුද වෙලා හිටපු කෙනෙක්. බුදුද වෙලා හිටපු කෙනෙක්. ඔය මොනවා වෙයි කියන්නේ. ඔව්. එහෙම නැත්තම් මෙහෙම කතා කරන්න බැරි. නේ? බුදුද වෙලා හිටපු කෙනෙක්. එහෙම නැත්තම් විශ්වදොරටු විවෘත කරන්න බැරි. බුදුද වෙලා හිටපු කෙනෙක්. ඕ කය. කයගෙනාවත් ස්වરૂපයන් සියලු ස්වરૂපයන් දරන්න බැරි. කය රැගෙනාවත් සියලු ස්වરૂපයන් දරන්න බෑ.
කය ගෙනාවොත් කය හැමදාම මහා කාර්මිකයි. සියලු ස්වરૂප ධර්ම ධෘති පරිපූර්ණ කය නාරජු ගේනවනම් නාරජු ලෙස පෙනී ඉන්න උත්සාහ කරන කෙනා ගේනවනම් ධෘති පරිපූර්ණ කය. ඔහුට සියලු ස්වභාවයන් වේශයන් අරගෙන ධර්ම දේශනාවන් කිරීමට හැකියාව තියෙන බව දැනගත යුතුයි. සියලු ස්වરૂපයන් අර ධර්ම දේශනාවන් කිරීමේ හැකියාව උන්වහන්සේ සතුයි. ඉතින් තවත් මේක දේශනා කරන්න තියෙන ඉවරයක් නැතුව මහා සම්මත රාජාවලියට පිළිතුරු මම්ම නිර්මාණය කරගන්න එකක්. සමන්ත භද්‍ර පව මාර රජ පව කලට වෙලාවට වඩම්මන්නේ තව ලෝකීතේශ්වරම වෙනවා. ඒ කියන්නේ ලෝකෙට වැරදුනායින් පස්සේ වැඩ වඩින්නෙත් නැති වෙන, ලෝකෙට වැරදුනායින් පස්සේ අනුත්තර ධර්මය සාක්ෂාත් කරන්නෙත් නැති වෙන. මාර රජු තමන් බුදු තමන්ට ඕන විදිය තමයි මම මේ ලෝකේ වෙද්ද ඕනේ නිවන් දකින්න. බැලන්ස් එකේ තමයි ජීවත් වෙන. දෙසටක් දෘෂ්ටි ධර්ම වලට බණ කියවෙනවා කියලා කියනවා. මාර රජුගේ කටින් නොත් පසේ බුදුවරයාගේ නුවේ. දෙසටක් දෘෂ්ටි ධර්ම වලට ධර්මය දේශනා වෙනවා කියලා කියන ඉතින් ඔක දෙසටක් දෘෂ්ටි ධර්ම හැදුනට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඕන එක ඇත්ත වෙයි. ඒත් ඉතින් මේ ලංකාව තුළ දෙසටක් දෘෂ්ටි ධර්ම හදන්න අවසර දීලා නැති වෙයි. මේ නිගණ්ඨය පහළ වුණොත් ටක් ගාලා පුදලගෙන ගිහිල්ලා මානසික වාට්ටුවකට දාලා දාන්න. රෙද්ද අයිති නෑ නිවන. කිව්ව ගමන් කට්ටියක ඇත්තනේ මම අපි රෙදි ඇතගෙන නෙමෙයිනේ ඉන්නේ කියලා නිගණ්ඨය පහළ වුණා. ඒකත් ඉතින් අර බුදුන්ගේ බණ නිසා නොවෙනවා. පසේ බුදුහාමුදුරුවන්ගේ නොත් මාර රජුගේ බණ නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් මෙතනින් කතාව නතර කරන්න බලාපොරොත්තු වෙන නැවත සාරාංශයක් වශයෙන් ගත් කල අහලා තිබුණ ප්‍රශ්නය පත්තිනි පාළඟ කුමරට දුන් දාණය තියෙන සූත්‍රය කොහොමද කියලා. ඉතින් ඒ බොහෝ ස්ථානවල ගැඹිලා තියෙන සතරපද ගාථාවක් වෙනවා. නැවත සතරපද ගාථාව මම කියන්නම් කියලා කියනවා. පළමුව මේ කප නසනා කාලෙදී බුලත් තිබුණේ සකි කොහෙද කියන්. දෙවනුව මහ සම්මත රජවලියට බුලත් කෙනාවේ කවුරු කියන්. පත්තිනි පාළඟ කුමරුට දුන්දා බුලත් බෙදුවේ කවුරු කියන්. මෙතුම් පදේතෝ රාලාදී මිස බුලත් තෙප්පුවට අතන තියන්. බුලත් තෙප්පුවට අතන තියන්. බුලත් තෙප්පුව අවලෝකීතේශ්වර. අර පද ටික ලියලා අවසන් වෙනකොට තම දියණිය සමග ලෝ වැඩම කරපු නා රජු අවලෝකීතේශ්වර. අවලෝකීතේශ්වර නා රජු විතරක්ම නොවේ. බුද්ධ ස්වරූපයේ සිට මිනිස් නොමිනිස් සියලු ස්වරූපයන් දරණ කෙනෙක්. බුද්ධ ස්වරූපයේ සිට සක්‍ර බ්‍රහ්ම ඉන්ද්‍ර නාග ප්‍රේත පිසාච කුම්භාණ්ඩ මිනිස් නොමිනිස් සියලු සතුන් වෙලා ධර්මයේ දේශනා කිරීමේ හැකියාව සැබෑ මහ සම්මත රජුට පවතිනවා කියලා කියනවා. ඉතින් මේ මහ සම්මත රාජාවලියට මේ බුලත් ගෙනාපු කතාව තමයි ප්‍රශ්නෙට යොමු කරලා තිබුණේ. පත්තිනි පාළඟ කුමරුට දුන් දාණය. ගැන තමයි අහලා තිබුණේ. බුලත් ගෙනාවේ කවුරු කියන්නේ? පත්තිනි පාළඟ කුමරුට දුන්දා. බුලත් බෙදුවේ කවුරු කියන්නේ? බෙදුවේ කවුරු කියන්නේ? එතෙන්දී විශේෂ කොට පෙන්වී යුතු කොටස් දෙකක් ඉන්නවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අනලස්ව හැමදාමත් බැනුම් අසමින් මොකද නිකන් එක සැරයක් දාලා ඉවිල්ලා පැත්තකට වෙන එක ඒකත් ඇවිල්ලා බිත්තරේ දාලා වෙන පැත්තකට වකින්න ගියා වගේ එකක්. බිත්තරේ මෙතන දාලා ඉවිල්ලා වෙන පැත්තකට ගිහිල්ලා ඒක රැක්කට මෙතන පැටි හම්බෙන්නේ නැහැ. ඒක නිසා හැමදාම නොනවත්වාම එහි නිවාඩුවක් එන හැම මොහොතකදීම ඒ තුලට ගොස් ඒ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ ශ්‍රයා කිරීමෙන් ඔබ ලබන මහා කුසල් මොනවද කියලා හුත් සූත්‍රය සජ්ජායනා කරන ගයාත්‍රට වැඩිය කුසලයක් ඔබට සිදු වෙයි කියලා නිශ්චිත කරලා ස්ථාවර කරලා සූත්‍රය ඇතුලේ ඒ සඳහන් කරලා තියෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඇතුලේ සඳහන් කරලා තියෙනවා. සූත්‍රය අනුශාසනා කරන කෙනාට වැඩිය සූත්‍රය අන් අයට ප්‍රදානය කරන කට්ටියන්ට ලැබෙන ආනිසංස ගණනින් කිව හැකි කියලා එළියලා තියෙනවා. ඒකට මේක හරි අමුතු විශයක් වෙනවා. අපි හිතාගෙන හිටපු එක මෙතෙක් හිතාගෙන හිටපු වෙනස් වෙච්ච දේශනාවක් මෙතෙක් අපි හිතාගෙන හිටියේ
පත්තිනි පාලඟ කුමරුට දානය දෙන්න. කුමරුට දානය දෙන්න. පත්තිනි පාලඟෙන් කුමරුට දානය දෙන්න. පත්තිනියට පූජා කරන් පස්සේ කුමරුට දානය දෙන්න. මේ සියල්ල කරගෙන තියෙන්නේ අවලෝකීතේශ්වර. මේ සියල්ල කරගෙන තියෙන්නේ නා රජුම්ම වෙයි. නා රජුන් කියලා කියන අවලෝකීතේශ්වරට වෙයි. මංජුශ්‍රීට නොවේ. ඒක තේරුම් ගත්තේ ධර්මයේ ශ්‍රේයා කරන අය අද වෙයි. දෙයනේ නා රජු ඇත්ත. උන්වහන්සේ වෙන සූත්‍රයක් වෙන්නුවා මේ විස්තර මංජුශ්‍රීට ලැබෙනවා. වෙන සූත්‍රවල මංජුශ්‍රී මහායාන සූත්‍ර තුල නැහැ කියලා කියන්න බෑ. පෙන්වුවොත් එහෙම විමල කීර්ති නිර්දේශ සූත්‍රය පෙන්වුවොත් එහෙම ඒක ඇතුලේ නෑ වෙනම බෝසත්තුරු. මේක ඇතුලේ වෙනම බෝසත්තුරු නෑ. ඒක ඇතුලේ වෙනම වැඩකිඩ නෑ. මෙහි වැඩකිඩ එහෙ නෑ. ඒක විමල ශේෂ්ත්‍රයක්. විමල කියලා කියන්නේ හීන ලෝක ඇතුලේ පවතිනා වූ බුද්ධ ශේෂ්ත්‍රයක මහා බෝධිසත්වය. විමල ශේෂ්ත්‍රයේ මහා බෝධිසත්වය කියන්නේ හීන ලෝක බුදු ඒ කියලා කියන්න පුළුවන් හීන ලෝකෙට. සම්මා සම්බුද්ධ කියලා කියන්න පුළුවන් හීන ලෝකෙට. සියල්ල දත් කියලා කියන්න පුළුවන් හීන ලෝකෙට. නමුත් කිසිවෙකුට බෝඩර් පනින්න හැකියාවක් නැති කිසිවෙකුට මෙහෙට එන්න බෑ. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ පැත්තට එන්න බෑ. සූත්‍රයේ පැත්තට එනවා නම් ආයුතු වෙන්නේ අක්ෂයමති ධරණීදර පద్මශ්‍රී මාස්ථාන ප්‍රාප්ත සහ මෙහි සිටින්නා වූ බොහෝ කැපකිරීම් වලින් යුක්ත අය. ඒ කියන්නේ ධර්ම දානෙහි අනලස්වන අය. ලොකු කට්ටියක් නැති වෙනවා. ඒ ඉන්නේ සුළු පිරිසක් වෙනවා. අන්න ඒ අය ගේ කාන්තා පාර්ශවය සත්පත්තිනියම් වෙච්ච අය වෙනවා. ඒ පිරිමි පාර්ශවයේ ඉන්නවා නම් ඒ සියලු දෙනා සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට ලැබි පිරිමි අය ඉන්නවා නම් ඒ සියලු දෙනා මීට කලින් මංජුශ්‍රී වෙච්ච අය වෙනවා. ගායත්‍රීගේ හඬ දානය කරන්න ප්‍රදානය කරන්න අන්නයට බාර දෙන කටින් ආන්න දෙන්න යම් කෙනෙක් උත්සාහ කරන්නේද? ඔව් මංජුශ්‍රී කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. පත්තිනි ගාන දෙපාර්ශවයේ විසින්ම දී යුතුයි. මංජුශ්‍රී වෙන්න ඕනේ කාට හරි. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ උපාය කෞශල්‍ය මාර්ගයෙන් නොනවතින මුළු ජීවිතේම කරගෙන ඒ සූත්‍රය අන්නයට දායාද කළ යුතු වෙනවා. ජීවිතේම කරගෙන දවසක් කරලා පැත්තකට වීමත් ඒකත් ප්‍රශ්නයක් නැති වෙනවා. නමුත් කන්ටිනියු ඉවරයක් නැතුව ඒ සේල් එක ඒ ආකාරයෙන් කළ යුතු වෙනවා. කිසිදු මුදලක් හම්බ වෙන්නේ නැතුව කරන්න රැකියාවක්. කිසිම වේතනයක් මාසික වේතනයක් ස්ථාවර වේතනයක් පාට තියනවායි කියලා කියාගන්න බැරුව හිටියත් අත් නොහල යුත්තයක් වෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඉදිරිපත් කිරීම. මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඉදිරිපත් කිරීම උදෙසා කියවිච්ච කවි පේරියක් පළමුව මේ කපනසනා කාලේදී බුලත් තිබුණ සකි කොහෙද කියන්නේ දෙවනුව මහ සම්මත රජවලියට බුලත් කෙනා මේ කවුරු කියන්නේ. පත්තිනි පාලඟ කුමරුට දුන්දා බුලත් බෙදුවේ කවුරු කියන්නේ මෙතුම් පදේ තෝරාලාදී මිස බුලත් තෙප්පුවට අත නොතිය. කොටිම කියනවනම් රාසික දේව පුරටවත් බුලත් තෙප්පුව දකින්න හැකියාවක් තිබුණ නැති. බුලත් තෙප්පුව කියලා කියන්නේ අවලෝකීතේශප්ත. රාසික දේව පුරටත් දකින්න පුළුවන් හැකියාවක් තිබුණ නැති. එතකොට ගාථාවේ තියෙන කොහොමද කියලා කවියේ තියෙන කොහොමද? මෙතුම් පදේ තෝරාලාදී මිස බුලත් තෙප්පුවට අත නොතිය. මංජුශ්‍රී බෝධිසත්වයන්ට අත තියාගන්න බැරුණා වෙනවා. ඒට හේතුව නාරජු කවුද කියලා ඔහු දැනගෙන හිටියේ නැති වෙන. සියල්ල පෙන්නුවේ නාරජු වෙන. තියෙන තැන පෙන්නුවේ ගෙන්නලා පත්තිනියට දීලා උදව ගත්තේ සියල්ල කරගත්තේ නාරජු වෙන. නාරජු කියලා කියන්නේ අවලෝකීතේශප්ත වෙන.